හැම මාසකම Google අප්ඩේට්ස් එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. සැමදා අලුත් වන Nokia. ආයිබෝවන් අදත් ටෝක් විත් චතුර කෙනා කවුද කියලා කිව්වම වැඩක් නෑ මොකද ඒ කෙනා ගැන කියන්න ඕන හරියටම තොරතුරු බලලා අඳුනගෙන මොනවද ඔහු කරලා තියෙන්නේ කියලා බලලා ඩුබායි සහ අබුඩාබි යන රාජ්‍යයන් දෙකේම වර්තමාන සංවර්ධනය කරා යන ගමනේ විදේශිකෙක් විදිහට දායකත්වය දක්වපු මේ ආර්ථික ක්‍රියාවලට සහයෝගය දීපු මේ ආර්ථික මොඩලේ ඇතුළේ හිටපු කෙනෙක් තමයි අපත් එක්ක අද දවසේ සම්බන්ධ වෙන්නේ. ඔහු ශ්‍රී ලාංකිකෙක්. අපිට දැනගන්නට ලැබුණා මේ ඒ කොහොමද සිද්ධ කරේ ඒ සංවාදනය කරා මේ රටවල් ගෙනිච්ච කියලා. අපි හඳුනගමු ඔහුම. ආයිබෝවන්. චතුර ආයිබෝවන්. ආචාර්ය උදය ඉන්ද්‍රරත්න. මං හරිනේ නමනේ? හරි චතුර. ඔබ කවුද ඇත්තටම? චතුර මම අබුඩාබි ගවර්න්මන්ට් එකේ හිටපු සීනියර් ඇඩ්වයිසර් for 5 years. ඊට ඉස්සෙල්ලා චතුර මම ඩුබායි ගවර්න්මන්ට් එකේ හිටපු එක්සිකියුටිව් ඩයරෙක්ටර් පොලිසි ස්ට්‍රැටජි අවුරුදු 10ක්. අවුරුදු 15ක් මම ඩුබායි අබුඩාබි ගවර්න්මන්ට් එකේ ෆුල් ටයිම් සීනියර් ඇඩ්වයිසර් and එක්සිකියුටිව් ඩයරෙක්ටර් වැඩ කරපු ශ්‍රී ලංකන් කෙනෙක්. හැබැයි මම මේ රට ඇප්ලයි කරලා ගියේ මම කැනඩාවේ සිටිසන් නිසා මම කැනඩියන් කෙනෙක් නිසා තමයි මේ රටට ඇතුළු වුණේ. හැබැයි මම හැමදාම කැනඩාවේ සිටිසන් ගියාට ලංකාවේ ෆ්ලැග් එක තමයි මම ෆ්ලයි කරලා ලංකාවේ ෆ්ලැග් එක උස්සන් ශ්‍රී ලංකන් කෙනෙක් වගේ තමයි රටේ ජීවත් වුණේ. ඒතර ඩුබායි ගත්තන් පස්සේ කුඩා රාජ්‍යයන් 7ක් එකතුලා ස්ථාන කෙනෙක් එක්ක ගොඩ නැගිච්ච රාජ්‍යයක්. හරි චතුර. එතකොට දැන් ඔබ ඒ රටේ ආර්ථික කවුන්සිලද මේකට කියන්නේ? I work මම වැඩ කරේ ඩුබායි ටූරිසම් and කොමර්ස් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ. අපි මේ ටූරිසම් කොමර්ස් කියන එක වෙන් කරන්නේ නැහැ. ඒක අපි ඔක්කොම එකට කරන්නේ රටේ. කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් විදිහට මේක තියෙනවා. හරි. මොකද ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකයි එක්ස්පෝර්ට් එකයි ටූරිසම්ුයි ඔක්කොම අපි ගන්න කොමර්ස් එලිමන්ට් කියලා. ඉතින් එහෙම කරනකොට අපි ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් රටේ හදනකොට ඒ කී ඩ්‍රයිව් එකේ ඒ කී කෝ ටීම් එකේ හිටපු එක්කෙනෙක් තමයි මම. ඉතින් අපි කරේ ඒ BCG කන්සල්ටන්සි කියන ලෝකේ තියෙන හොඳම ඉකොනොමික් ඩෙවලොප්මන්ට් හදන කම්පැනි එක ගෙනල්ලා ඒකේ අපි ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් හැදුවා 2010 කොහොමද 10%කින් ආර්ථිකය හැම අවුරුද්දෙම වර්ධනය කරන්න කියලා. ඒක තමයි ෂේක් මොහමඩ් බින් රෂීද් අල් මක්තුම් අපේ ඒ රූලට අවශ්‍ය වෙලා තිබුණේ. එදා ඒක ලොකු චැලෙන්ජ් එකක් වගේ තමයි අපි ඔක්කොම දැක්කේ. හැබැයි ඒ බ්ලූප්‍රින්ට් එක නිසා ඒක ඇචීව් කරා. 37 බිලියන් ඉකොනොමියක් 112 බිලියන් වලට අවුරුද්දෙන් අරන් ගියා ඒ බ්ලූප්‍රින්ට් එක නිසා. හැබැයි දැන් මේ රාජ්‍යන් 7 UAE එක ගැන කතා නොකර අපි එහෙම කතා කරොත් දැන් අබුඩාබි වලට තෙල් හොයාගත්තයින් පස්සේ එතකොට 10%කින් විතර පුළුවන් වෙනවා ඔවුන්ට ඒ කියන්නේ ලෝක තෙල් අවශ්‍යතාවය 10%ක් ඔවුන් සපුරනවා. හරි චතුර. හැබැයි ඩුබායි කියන්නේ තෙල් තියෙන තැනක් නෙවෙයි. නමුත් ඒගොල්ලෝ වෙනමම තෙල් නැතුව ආර්ථිකයක් හදනවා. ඔව්. ඒතර තෙල් තියෙන තැනක් වගේ නෙමෙයි තෙල් නැති තැනක ආර්ථිකයක් හදනවා කියන එක. ඒතර මේ මොඩල් එක ඔබ කියන මේ ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක. ඔව්. හැදුවේ කොහොමද ඒගොල්ලෝ? මෙහෙමයි මේ කතාව අපිට ඒ රජතුමෙක් හිටියා නම ෂේක් රෂීද් අල් මක්තුම් කියලා. එයාට පුතු 5 දෙනෙක් හිටියා. එයාගේ 4 වෙනි පුතා තමයි ෂේක් මොහමඩ් බින් රෂීද් අල් මක්තුම් කියන්නේ. වත්මන් ෂේක්. වත්මන් ප්‍රයිම් මිනිස්ටර් and ruler of Dubai. එයා සෑන්හර්ස් යුනිවර්සිටි එකේ මිලිටරි ග්‍රැජුවේට් කෙනෙක්. බ්‍රිතාන්‍යයේ. එයා ඉගෙන ගත්තේ එංගලන්තේ. එයාට තාත්තා කියලා තිනවා ඔයාට මම රජකම දෙනවා නම් මේ රටට විශාල නන් ඔයිල් ඉකොනොමියක් හදන්න ප්ලෑන් එකක් අරන් තමයි අපිට තමයි මේක දෙන්නේ කියලා. එයා ඒකට හොඳට රිසර්ච් කළා. එයා කල්පනා කරා කොහොමද මේ මෙකනිසම් එක හදන්නේ කියලා. 2000 ඩුබායි එක්සලන්ස් මොඩල්, ඩුබායි ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා මොඩල් එකක් එයා අරගෙන ආවා. ඒක ඇත්තටම අපි කිව්වොත් චතුර ඕක ප්‍රොෆෙසර් ඩෙමින් ජපාන් වලට ගෙන ආපු එක්සලන්ස් මොඩල් එක
දැන් ලෝකේ රටවල් වලට ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා යුරෝප් වලට ගිහිල්ලා යුරෝප් තමයි ලේටස්ට්ම ක්වොලිටි මොඩල් එක තියෙන්නේ. ඒක තමයි ඩුබායි වලට ඇඩප්ට් කරලා ලෝකලි ගෙනාවේ ඒ ෂේක්. මොකද මේකෙන් කියන්නේ? මේකෙන් ගවර්න්මන්ට් එක ට්‍රාන්ස්ෆෝම් කරනවා and all the අනිත් semi government department structure වෙනවා world class රටක් විදිහට පාලනය වෙන්න. මේ මොඩල් එකේ ක්‍රයිටීරියා 9ක් තියෙනවා. අපි කියන්නේ 5ක් enabler criteria කියලා, 4ක් research criteria කියලා. මුලම criteria කියන්නේ leadership කියලා. leadership කියන criteria එකට තියෙනවා sub criteria 30ක්. ඒකේ teach කරනවා මිනිස්ටර්ටයි ප්‍රෙසිඩන්ට්ටයි ඒ සෙක්‍රටරි ඔක්කොන්ට මොකද්ද මේ leadership එකක් කියන්නේ කියලා. ඒකට කියනවා strategic planning thinking එකක් ගේනවා ඒ මොඩල් එකට. ඒ කියන්නේ දූරදර්ශික දැනුමක්. ඒක අවුරුදු 10ක් 5ක් plan කරන විදිය කියලා දෙනවා leadership එකේ. second criteria කියන්නේ policy and strategic criteria. කොහොමද මේ leadership thinking එක filter කරන්නේ company එක හරි ministry එක හරි රටේ හරි. එතන තමයි මම executive director වැඩ කරේ. ඉතින් ඒක ගොඩක් ලොකු දැනුමක් කතාවක් ලැබුණා. ලොකු කතාවක්. ඊට පස්සේ තුන්වෙනි criteria තමයි අපේ මිනිස්සු අපේ people. කොහොමද අපේ මිනිස්සුන්ගේ ස්කිල් එකයි ඒගොල්ලෝගේ දැනුමයි ඒක වැඩි කරන විදිය. හතර තමයි අපේ society එක. අපි කොහොමද අපේ society එක වර්ධනය කරලා society මොකක්ද දෙකෙන් කරන්නේ. පහට අපි කියන්නේ fifth criteria ට processes and procedures to make sure that thinking is working or හිටියත් නැතත් හැමදාම සදාකාලිකයි. එතකොට ඒ පහ හරියට කරොත් ඒගොල්ලෝ මොඩල් එක කියනවා අපේ කස්ටමර්ස්ලා ඔක්කොම සැටිස්ෆයි වෙනවා කියලා. local international company corporate world. හයවෙනි ක්‍රයිටීරියා එක තමයි ඒ. හත්වෙනි ක්‍රයිටීරියා වගේ මිනිස්සු people. ඒගොල්ලෝ කොතනටද අද ආවේ ඔයගොල්ලෝ කරපු දේ නිසා. අට තමයි society එක. society එක මොකද්ද ලැබුණේ ඒක නිසා. අන්තිම ක්‍රයිටීරියා 9 අපි කියන්නේ KPI කියලා key performance indicator කියලා. අපි balance scorecard කියන theory එකෙන් ගේනවා ඒක measure කරන්න කොහොමද ඒ වර්ධනය සක්සස්ද නැද්ද කියලා. ඒ රිපෝර්ට් එක හැම අවුරුද්දෙම යනවා ෂේක්ට. ගිහිල්ලා ටෝටල් ලකුණු 1000න් තමයි ස්කෝර් එක එන්නේ. එක්ස්ටර්නල් ඔඩිටර් ඇවිල්ලා බලනවා අපි අද කොච්චර දිනුනද කියලා ක්‍රයිටීරියා 9 වෙනම බලනවා ටෝටල් වෙනම බලනවා. මාර්තු මාසේ මදිනාත් අරින එකට ඔක්කොම ගේනවා ගවර්න්මන්ට් එකේ ප්‍රයිවට් සෙක්ටර් ඔක්කොම ලොකු මහත්තරු නෝන්ලා ගෙනල්ලා අනවුන්ස් කරනවා ෂේක් කවුද බෙස්ම මිනිස්ට්‍රි කවුද බෙස්ම ලීඩර්ෂිප් ක්‍රයිටීරියා. එතකොට අපි පටන් ගන්නකොට ලකුණු 250 300 1000න් තිබුණේ. අද ඒක ලකුණු 800ට ගෙනියලා. එමිරේට්ස් එයාර්ලයින්ස්, ඉතිහාඩ්, ඩුබායි එයාපෝට්, එටිසලාට් කියන මේ වගේ ලොකු කම්පැනි ජබල් ෆ්‍රී සෝන් ඔක්කොම ප්‍රොඩක්ට් එකක් තමයි මොඩල් එකේ. ගොඩක් කඩේ දන්නේ නැහැ චතුර කොහොමද මේ ඩුබායි දියුණුනේ කියලා. ඒ දැනුම වර්ධනය කළ ඔක්කොම ට්‍රේන් කළා ස්කිල් ඩෙවලොප් කරේ ඒ ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් මොඩල් එකට. එතන තමයි දැනුම තියෙන්නේ. ඒකට සපෝට් කරන්න ස්කූල් ඔෆ් ඩුබායි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට් කියලා එකක් හදනවා. ඒකේ අපිට හැමෝටම ඇක්සස් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි දැන් බැලන්ස් ස්කෝකාඩ් අපි ඉගෙන ගත්තේ ප්‍රොෆෙසර් කප්ලාන් ප්‍රොෆෙසර් නෝටන් ඩිරෙක්ට්ලි. ප්‍රොෆෙසර් මයිකල් පෝර්ටර්ගෙන් තමයි ස්ට්‍රැටජි ඉගෙන ගත්තේ. මොකද ඒ ඔක්කොම ලොක්කෝ එතනට ගේනවා ඒ දැනුම දිගටම වර්ධනය කරන්න. එතකොට මේ රට පිළිගන්නවා ෂේක් ස්කිල් එක තමයි රටේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක කියලා. ඒ කියන්නේ රට දියුණු කරන්න එකම වෙපන් එකයි කියලා. ඒකට එදාම තමයි ෆේල් වෙච්ච මිනිස්ටර්ස්ලා මිනිස්ට්‍රීස් වලට අවුරුදු 3ක් chance දීලා කියනවා එදා එක්සලන්ස් අවෝඩ් දවසට ඔබතුමා ඇත්තටම performance වැරදි ඒ නිසා ඔබ රිප්ලේස් කරන්න එනවා කියලා එදාට announcement එකක් කරනවා. ඒ වගේ ඒ අදාළ ඇමතිවරයා මාරු කරනවා. මාරු කරනවා. එයාට දෙන්නේ අවුරුදු 3ක කාලයක්. අවුරුදු 3ක් තමයි දෙන්නේ ඒක ඇමතිවරයෙකුට. ඒ කියන්නේ ඇමති හරි ඒ මිනිස්ටර්ට හරි ඩිරෙක්ටර් ජෙනරල්ට හරි දෙනවත් අවුරුදු 3ක chance එකක් දෙනවා ඒ වර්ධනය කරන්න. සමහරවිට අවුරුදු 2යි දෙන්නේ. ඒක depends on the කොච්චර important area එක කියලා openlyම මාරු කරනවා. දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා කාන්තාරයක් වෙච්ච මේ ඩුබායි අද බැලුවොත් ලොකුම කොස්මොපොලිටන් නගරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ජනගහනේ සිව් ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. සංචාරකයන්ගේ පැමිණීම 9 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට මේ ඔක්කොමත් එක්ක ආර්ථිකයේ වර්ධනය හරි 8 ගුණයකින් වර්ධනය කරලා තියෙනවා. හරි. දැන් ඔබ සඳහන් කරපු මේ මොඩල් එක විතරමද
මේකට බලපාලා තියෙන්නේ? මේක ඇතුළෙමද මේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ? මේක තමයි මේන් මොඩල් එක චතුර මං කිව්වේ. ඒ මොඩල් එක අතර තව මොඩල් ගොඩක් තියෙනවා. අපි මෙහෙමයි කරන්නේ. අපි මුලින්ම රටේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදනවා. මේ රටේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ තියෙනවා පිලර්ස් කීපයක්. මුල්ම තමයි ඉකොනොමි කියන පිලර් එක. සෙකන්ඩ් සෝෂල් පිලර් එක. තර්ඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පිලර් එක. ෆෝර්ත් ලෝ ඇන්ඩ් සිකියුරිටි පිලර් එක. පහ ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් කියන පිලර් එක. ඒතකොට රටේ පිලර් පහක් තියෙනවා. එතකොට මේ පහටම ස්ට්‍රැටජික් ප්ලෑන් පහක් තියෙනවා. ඒ පහේ ටෝටල් එක තමයි ඒ රටේ ප්ලෑන් එක කියලා කියන්නේ. අපි කොහොමද මෙහෙමයි කරන්නේ? මුලින්ම චතුර අපි කරන්නේ ඉකොනොමි කියන ක්ලස්ටර් එක ගත්තොත් අපි ක්ලස්ටර් කම්පිටිව්නස් එකක් කරනවා බලන ලෝකේ අනිත් රටවල් කොහොමද මේ ඉකොනොමි කියන ක්ලස්ටර් එක ඔච්චර දියුණු කරලා තියෙන්නේ. ඒකට කියනවා බෙන්ච්මාර්ක් බෙස්ට් ප්‍රැක්ටිස් කියලා and cluster competitiveness කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒතර අපිට හොඳ දැනුමක් වෙනවා සිංගප්පූර් ගැන, ජපාන් ගැන, කොරියා ගැන. ඒ දැනුම අරගෙන අපි හදනවා ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් 10 year horizon වල කොහොමද මේ ඉකොනොමිය A to B යන්නේ හරි social A to B යන්නේ හරි infrastructure A to B යන්නේ කියලා. එතකොට ඒක කරනකොට අපිට වෙනවා ඒ ඉකොනොමි මොඩල් එක ඇතුලේ key engines තෝරගන්න මොකද්ද engines අපිට අවශ්‍ය ඒ ගමන යන්න කියලා. අපිට කියන්නේ key drivers කියලා කියන්නේ. ඊට අමතරව අපිට identify වෙනවා ඒවට අපි කියන්නේ supporting verticals කියලා. මොනවද අවශ්‍ය verticals ඒ engine වලට support කරන. අපි ඒකට කියන්නේ petrol tanks කියලා. ඒතර engines petrol tanks. අපි සාමාන්‍යයෙන් 8ක් 10ක් තමයි key driver engine identify කරන්නේ. for example අපි ලංකාවේ global employable workforce කියන එක engine එකක්. tourism කියන්නේ තව engine එකක්. agriculture කියන්නේ තව engine එකක්. මේ engine අපි බලනවා කොහොමද world class economic engine කරන්න කියලා බලනවා. දැන් මේකේ දැන් ඔබ කතා කරන්නේ මේ ජාතික ප්‍රතිපත්තියක් හදනවා කියන එකම නේද? දැන් මේ කාලයක් තිස්සේ දේශපාලඥයෝ කියන අපි බොහෝ දෙනෙක් කියන අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ අරගොල්ලන්ට තියෙනවා මේගොල්ලන්ට තියෙනවා කියන එකම නේද මේකේ ඔබ කතා කරන්නේ? හරි චතුර. අපි මෙහෙමයි දැන් අපි ගොඩක් වෙලාට ආසියාවේ ඇඩ් හොක් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අවුරුදු පතා බලනවා බජට් එක මොකක්ද ඇක්චුවල් මොනවද එහෙම කියලා. අපි ලෝකේ දිනු වෙච්ච හැම රටක්ම අපි ඇඩ් හොක් වලින් ස්ට්‍රැටජික් ප්ලෑනින් වලට ගිහපු රටවල්. සිංගප්පූර්ද, ජපාන්ද, කොරියාද, USAද ඔක්කොම long term මොඩල් හදලා ඒ මොඩල් එක මිනිස්සුව ට්‍රේන් කරලා ඒ ස්ටැටික් ස්ටේර්කේස් කියලා අපි කියන්නේ ඒ අවුරුද්දක් පාස ක්වාටර්ලි පාස බලලා අතින් අල්ලන් යන ගමනක් තමයි ස්ට්‍රැටජික්. නමුත් දැන් මේක අපිට කරන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපේ දැන් උදාහරණයක් විදිහට අපි 2005 ඉඳන් මහින්ද චින්තන ප්‍රතිපත්තිය එතකොට දැක්ම ඇවිල්ලා ඊට පස්සේ එකපාරට විෂන් 2025 ඇවිල්ලා ආර්ථික දැක්ම ආයි වෙනස් වෙනවා. ඊට පස්සේ ආපහු සෞභාග්‍ය දැක්ම කියලා එවනවා වත්මන් ජනාධිපතිතුමාකට. දැන් හැමතිස්සෙම මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලබා දෙන පොරොන්දු ප්‍රකාශන මේ අවුරුදු 5 කරන්න හදන්නේ. නමුත් ඩුබායි වගේ රටක මේ තත්ත්වය වෙනස් වෙනවනේ. හරි. ඒතර ෂේක් දිගටම ඉන්නවනේ. හරි. ඒතර ඒක කරන්න පුළුවන් වුණාට මේක කරන්න පුළුවන්. මොකද මේක ආර්ථික මොඩල් දෙකක්. දෙගොල්ලෝ දෙපැත්තක යන්නේ. චතුර ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒකයි මම මුලින් කිව්වේ මුලින්ම අපි හදනවා කියලා මොඩල් එකක්. ඒ මොඩල් එක රටේ මොඩල් එකක්. ඒක පක්ෂ මොඩල් එකක් නෙවෙයි. ඒතර මේ මෙකනිසම් එක තමයි මම අර කියලා දුන්නේ 9 ක්‍රයිටීරියා එක. ඒ 9 ක්‍රයිටීරියා කවුරුවත් වෙනස් වෙන්නේ නැහනේ මොන රාජ්‍යතුමාවත්. දැන් එහෙම කරන්න කවුද ඉතින් ඒක බලපවත්වන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව එක්ක විධායකය. ඔව්. ඉතින් මේ දෙන්න පිළිගත්තට ඊළඟට එන කෙනා මේක වෙනස් කරනවානේ. දැන් මෙහෙමයි චතුර දැන් අපි හිතමු දැන් අද අපිට එහෙම මොඩල් එකක් නැහැනේ මේ රටේ. අපිට දැන් ජනාධිපති අතිගරු ජනපතිතුමා දැන් ඇවිල්ලා ඒ ජනාධිපතිතුමා අපි හයිය කරලා ඒ වගේ චේන්ජ් එකක් කරොත් නේද මේ රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට හැමදාම එහෙම බෑ කියලා හිතුවොත් කරන්න බෑනේ. මොකද අපේ රටේ මිනිස්සු ඉතාමත්ම දක්ෂ. ඉතාමත්ම අනර්ග මිනිස්සු ඉන්න රටක් අපේ රට. ඒගොල්ලන්ට මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් මෙකනිසම් එක කියලා දුන්නොත් මේ ජනාධිපතිතුමා මේ ඉනිෂියටිව් අරගෙන අපි ඔක්කොම මේ ට්‍රේන් කරගෙන මෙහෙම මොඩල් හදලා බ්ලූ ප්‍රින්ට් හදලා මේ අතින් අල්ලන් ගියොත් නේද මේ අර සිංගප්පූර් වෙන්න පුළුවන් ඩුබායි වෙන්න පුළුවන්. අපිට ඉග්නෝර් කරන්න බෑ නේද ඒගොල්ලෝ ඒ වගේ දිනු වෙච්ච උනේ කොහොමද කියලා. ඒ දැනුම නේද මං අරන් ඇවිල්ලා තියෙන්නේ මේ රට. ඒ වුණාට අපේ දැන් ඕන කෙනෙක් කියන්නේ කතාවට අපිට අපේම ක්‍රමයක් හදන්න ඕන. අපිට මේ සව සිංගප්පූරුවක් ඕනේ. අපිට තව ඩුබායි එකක් ඕනේ. අපිට අපේ එකක් තියෙනවා. අපි මේ අවුරුදු 2500ක් තිස්සේ දිනු වෙච්ච ජාතියක්. අපිට පුළුවන් අපේ එකක් හදන්න කියලා. හැමදාම අපේ එක හදනවනේ.
ඒතර අපේ එක හදනවා කියන එකයි ඔය ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් ඔය විදිහට වෙනත් වෙනකින් අරගෙන මේ ලෝකේ තියෙන ක්‍රමයෙන් අරගෙන හදනවා කියන එක දෙකක් නේද? ඒතකොට අපිට සමපාත කරන්න බෑ නේද මේක? චතුර මෙහෙමයි. අපි ඇත්තටම ඔයා කියන හරි. අපි මේ හැමදේම ලෝකලයිස් කරන්න ඕනේ මේ අපේ රට. අපි ගෙනන්නේ ටෙක්නික් එකක් ගේන්නේ. අපි මොඩල් එකක් ගේන්නේ. ඒ මොඩල් එක හරි හොලිස්ටික්. ඒක කනෙක්ට් වෙනවා හැම තැනටම. එතකොට මං කිව්වා වගේ මුලින්ම රටේ ප්ලෑන් එක, ඊට පස්සේ all the economic ප්ලෑන් එක, social ප්ලෑන් එක, government transformation එක, cluster competitiveness, strategic plan, action plan and evaluation control. මේ ඔක්කොම ගැහුවාම රටට අපිට ප්‍රෙසිඩන්ට් පුළුවන් ලේසියෙම බලන්න අපේ රටේ මොකක්ද දිනුවා කියලා එයාට දෙනවා අපි මෙකනිසම් එකක් ඒක කරන්න. එතකොට ඒකට සපෝට් කරන කෝපරේට් වර්ල්ඩ් එකයි, ප්‍රයිවට් සෙක්ටර් එකයි, පබ්ලික් සෙක්ටර් එකයි, මිනිස්සුස්ලා ඒගොල්ලෝ ට්‍රේන් කරලානේ තියන්නේ. එතකොට ඒ දර්ශනයත් එක්ක ඒ දිගටම අපිට රට අරන් යන්න පුළුවන්. එහෙමයි මේ දිනුවෙච්ච රටවල් දිනුනලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඒ වගේ මොඩල් එකක් ගෙනල්ලා අපේ රටට ස්ට්‍රැටජික් ප්ලෑනින් කල්චර් එකක් හදලා 10 year horizon එක වගේට අපි දැන් අපි ටී කියමු ඉන්ඩස්ට්‍රි එක. අපි ටී කියන්නේ අද 1 බිලියන් කියමු. අපි ඒක 10 බිලියන් වලට අරන් යනවා අපි ටී ක්ලස්ටර් වලට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදන්න ඕනේ. එතකොට මුලින් බලන්න ඕන මේ ටී ක්ලස්ටර් කම්පිටිටිව්නස් එක වෙන රටක මේ කොහොමද කරන්නේ? කොහොමද ඒගොල්ලෝ වැලියු ඇඩ් කරලා තියෙන්නේ? කොහොමද අපේ ප්‍රයිස් එක වැඩි කරලා තියෙන්නේ බලලා ඒ චේන්ජස් නොගෙන આવොත් අපි කොහොමද ටී ඉන්ඩස්ට්‍රි උඩට අරන් යන්නේ? ඒ වගේ අපි සාමාන්‍යයෙන් GDP කියන එක චතුර රිපෝට් කරනවා manufacture, service and agriculture කියලා. මේ agriculture ඇතුලේ තියෙන component 15ක් වගේ tea, rubber, coconut, cinnamon ඒ වගේ. අපි each component බලන්නලා component වලට strategy එකක් හැදුවොත් cluster විදියට තමයි අපි මුළු agriculture එකම දියුණු වෙන්නේ. මොකද එතන precision agriculture වෙන්න පුළුවන්, export market එක හදන විදිහ කරන්න පුළුවන්, value add වෙන්න එපා අපි. අපිට වැලියු ඇඩ් ටෙක්නික් එක අපිට නැති නිසානේ අපිට මේ රට සල්ලි එන්නේ නැත්තේ. අපිට තේ විකුණන්නේ තේ ප්‍රයිස් එකට. ජෙම් විකුණන්නේ ජෙම් ප්‍රයිස් එකට. වැලියු ඇඩඩ් බෙනිෆිට් එක ගන්න වෙන රටවල්. ඉතින් අපි මේ ඔක්කොම කරන්න ක්ලස්ටර් කම්පිටිටිව්නස් ස්ට්‍රැටජි ප්ලෑන් එකක් ගේන්න නැතුව අපිට ඒක හිතන්න බෑනේ. ඉතින් අර ඔක්කොම එකතු වෙලා ඒක තමයි අපේ රටේම ප්ලෑන් එක වෙන්නේ. නමුත් දැන් අපි එක වෙන වෙනම එහෙම කිව්වේ නැති වුණාට හැම අමාත්‍යාංශයක් යටතේම ඒගොල්ලන්ට ෆියුචර් ප්ලෑන්ස් තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම හදලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොළඹ ක්‍රමයේ ඉඳලා 1950 ගණන් වල ඉඳලා විවිධ වැඩසටහන් නැවිලා තියෙනවා. එක එක ආණ්ඩු මාරු වීමත් එක්ක ඒවා වෙනස් වෙලා තියෙන පුළුවන්. නමුත් ජාතික භෞතික සැලැස්මක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ කාලවලදී මේ චින්තනය මෙහෙම ලෝක බැංකුවෙන් පවා මෙන්න මේවා කරන්න කියලා උපදෙස් ලබා දීම් කරනවා. හරි. එතකොට දැන් මේක අපි කොහෙද ලියන්නේ? මේක කෙලිම මේ බ්ලූප්‍රින්ට් එක කියන එක ප්ලෑන් එකක්ද? එහෙම නැත්නම් මේක ඇවිල්ලා නිකන් අදහස් කිහිපයක් වෙන වෙන තැන්වල තියෙන එකක්ද? මේක කාගාවද තියෙන්නේ එතකොට? හරි. චතුර හොඳම මම උදාහරණයක් කියන්න. අපි මෙච්චර කාල ඇවිල්ලා East to Do Business Index එකේ අපි 99th place in the world. කියන්නේ රටවල් 100ක් අපිට උඩින් තියෙනවා. Global Competitive Index එකේ අපි ඉන්නේ 84 වෙනි තට්ටුවේ. ඒ රටවල් 83ක් අපිට උඩින් ඉන්නවා. අපි per capita GDP ඉන්නේ 111. නේෂන් බ්‍රෑන්ඩිං එක අපි ඉන්නේ 59 වෙනි තට්ටුවේ. එතකොට මේ ඩයිනමික් එකෙන් අපිට පුළුවන් ද මේ රට වෙනස් කරන්න. මොකද දැන් චතුර කිව් විදිහට 99 place නම් අපේ East to Do Business Index එකේ ඒ කියන්නේ ඒකේ තියෙනවා pillars 12ක් ඇත්තටම. ඒ pillars 12 තියෙනවා business registration, skill, innovation ඔක්කොම තියෙනවානේ. අපි ඒව ට්‍රීට් නොකර අපිට 99 50ට 40ට ගේන්න බැරි නම් ඉන්වෙස්ටර්ස්ලා මෙහෙට එන්නේ නැහැ. අපිට මේ ඉකොනොමිය දියුණු කරන්නත් බෑ. අපි ඒ ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකෙන් කරන්නේ අපි මේ ඩීප් ඩයිව් කරලා අපි මේ වගේ ඩයිනමික්ස් ගැන බලලා මේ ගේම චේන්ජ් වෙනවා. ඒකයි අතර මේකෙන් කරන්නේ. එතකොට අපි මේ වගේ අපි ඔයාලට ලෙඩක් තිබුණොත් ඔයා ડોක්ටර් ගාවට ගිහිල්ලා පැරඩෝල් ගන්න එකද හරි ඔයා ෆුල් චෙකප් එකක් කරලා සම්පූර්ණයෙන්ම ෆුල් ෆිට්නස් එක ගන්න එකද කරන්න ඕන. මේ ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් කියන්නේ ඒ වගේ තින්කින් එකක්. ඒ කියන්නේ සෝෂල් බ්ලූප්‍රින්ට් කියන්නේත් ඒ වගේ එකක්. එතකොට ඒ ඔක්කොම එකතු වුණාම තමයි රටේ ප්ලෑන් එක එන්නේ චතුර. එතකොට මේවා තමයි අපි ඉගෙන ගත්තේ පිටරට ගවර්න්මන්ට් එක
සීනියර් ලෙවල් වැඩ කරලා ඉතින් මට ලොකු ආසාවක් තිබුණා මේ රටට මේ දැනුම දෙන්න. ඇත්තම කියනවා නම් ප්‍රෙසිඩන්ට් His Excellency ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්නේ ඉස්සෙල්ලා මම අවුරුදු එකමාරට ඉස්සෙල්ලා එතුමා ගිහිල්ලා හම්බුණා. මම කිව්වා මම මේ වගේ දේවල් කරනවා සර්. මම මේ වගේ දෙයක් කරන්න කියලා. සර් මට පැය 4ක් 5ක් සර් ගෙදර තියාගෙන මේ මමත් එක්ක කතා කරා. මට ලොකු උනන්දුවක් ආවා මේක සර් තමයි මේකට අවශ්‍ය පුද්ගලයා සර්ගේ මයින්ඩ් එකත් එක්ක වෝ එක දිනලා ඒ වගේ ස්ට්‍රැටජි කරපු අපිට සිමිලර් මයින්ඩ් කියලා මට එදා හිතුණා. ඉතින් මං හිතන්නේ අතර මේක ලොකු chance එකක් අපේ රටට ආවා මේ අපේ අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති මේකට ආපු නිසා. මං හිතන්නේ සර්ට තමයි මේක කරන්න පුළුවන් මේ චේන්ජ් එක. ඉතින් අපි පස්සට කොහොමද එහෙම කියන්නේ? ඒ කියන්නේ හේතුව තමයි අපි ලීඩර්ෂිප් තියෙනවා මේවා ලෙවල් 5ක්. යටම තට්ටුවට අපි කියන්නේ ඇග්‍රේරියන් ලීඩර්ෂිප් කියලා. ඒ කියන්නේ ඒ දැනුම ඇග්‍රිකල්චර් ගාය රන් කරන්නේ. සෙකන්ඩ් අපි කියන්නේ නැචරල් රිසෝස් ලීඩර්ෂිප් කියලා. ඒකට පුළුවන් තෙල් ගන්න ජේම්ස් වගේ. තර්ඩ් අපි කියන්නේ මැනුෆැක්චර් ලීඩර්ෂිප් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ફોකස් කරන ලීඩර් මැනුෆැක්චර් විදියට ඒ වගේ. අද ඩොනල්ඩ් ට්‍රම්ප් මැනුෆැක්චර් ෆෝකස් ලීඩර්ෂිප්. හතර අපි කියන්නේ සර්විස් ඉකොනොමි ලීඩර්ෂිප් කියලා. ඒ කියන්නේ බැංකින් ෆයිනෑන්ස් ඒ වගේ. පස්වෙනි තට්ටුවට අපි කියන්නේ knowledge based leadership කියලා. ඒ වගේ කට්ටිය හරි ටිකයි ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ලී ක්වාන් යූ, Sheikh Mohammed bin Rashid Al Maktoum of Dubai, Sheikh Mohammed bin Zayed of Abu Dhabi, එතකොට ඔබාමා, ප්‍රෙසිඩන්ට් ඔබාමා, අනික නෙතන්යාහු of Israel ඒ වගේ. මම දැක්කා අපේ ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අතිගරුට ඒ වගේ දක්ෂතාවක් තියෙනවා කියලා. ඒතර අර උඩම තට්ටුවට ගියාම තමයි ඒ නොලෙජ් ලීඩර්ෂිප් එකක් තියෙන කියලා තමයි පේන්නේ අර ඔක්කොම යටට. එතකොට ඒ දැනුමින් තමයි මේ රටවල් ඔච්චර ලොකුට වෙනස් කරන්න පුළුවන්. දැන් ඩුබායි වල 10% GDP වැඩි කරේ ඒ රජතුමා නොලෙජ් ලීඩර්ෂිප් මැචුරිටි එකට ගිහපු නිසා තමයි. එහෙම නැත්නම් යට හින්නවනම් තේරෙන්නේ නැහැ නේ ඒවා දෙයක් චේන්ජ් එකක් කරන්න. දැන් මෙහෙම ගත්තොත් දැන් ඔබ කියන්නේ රජතුමයි දැන් ගෝඨාභය මහත්මයායි සමාන කරලා එහෙම කතාවන්නේ ඔබ කියන්නේ දැන් මේගොල්ලෝ එකට ඉගෙනගෙන ලීඩර්ෂිප් මැචුරිටි කියන්නේ. දැන් මෙහෙම ගත්තොත් දැන් ඔය කොහොම කිව්වත් අවසානයේ අපි දකිනවා ඩුබායි වල සරල බදු ක්‍රමයක් වුන් අනුගමනය කරලා තියෙනවා. එකක් අසීමිත බදු සහන ලබා දීලා තියෙනවා. විදේශිකයන්ට ඉඩම් ලබා දීලා තියෙනවා. නමුත් අපේ රටේ ඔබ හිතනවාද එහෙම කරන්න පුළුවන් කියලා? මොකද ඩුබායි වල එහෙම වුණාට ලංකාවේ හදිසියත් ඔබ ඉඩමක් දෙන්න ගියොත් අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් ඇවිල්ලා ලංකාව විනාශ කරනවා, ඒගොල්ලන්ගේ තිප්පලක් කරනවා, අපේ ස්වදේශික ජනයාගේ ඉඩම් ටික මංකොල්ල කරනවා. මේ සටන් පාට ටික මේ විදිහටම එනවා අවුරුදු ගානක් තිස්සේ. හැබැයි ඩුබායි වල කවුරුත් බැලලා ඔම කියන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන්. හැබැයි මෙහෙ එහෙම කරන්න පුළුවන්ද? ගෝඨාභය මහත්තයා මේ කවුරුවවත් කරන්න පුළුවන් මම අහන්නේ. චතුර මේකයි මම ඔයාලට කිව්වා ease of doing business අපිට 99th ranking කියලා. ඒකේ පිළ 12ක් තියෙනවා. ඒ පිළ 12 හැදලා අපි දැන් හිතමු තායිලන්ත වගේ රටක් ඒකනේ 37 40. අපි අඩු ගානේ 40ට වගේ අරන් එන්න නම් අර ease of doing business එකේ තියෙන පිළ 12 හැන්ඩල් කරන්න ඕන. ඒ කියන්නේ business registration එක අවුරුද්දක් යන්න බෑ. දවසක් වෙන්න ඕන. කාටරෙල්ල එකපාරට බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඩුබායි වල කොහොමද සාමාන්‍ය බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ? මේ ප්‍රැක්ටිකල් දන්නේ නැති අපිට දැනගන්න පුළුවන් දේවල්. ඒක ඇත්තටම few hours. ඒ කියන්නේ one stop shop එකක් වගේ දෙක අතර මෙහෙම. one stop shop, one stop information center and free zone 10ක් 12ක් හදලා තියෙනවා. අපි කරන්නේ දැන් අපිට ඔෆිස් 18ක් ලෝකේ තියෙනවා. ඒව තමයි මම හෙඩ් කරේ ඇත්තටම. මම වැඩ කරේ ඩුබායි වැඩ කරන ගමන් මම ඒ ලෝකේ ඔෆිස් 18ම හෙඩ් කරලා ඒ ඔක්කොම ප්‍රොසෙසස් හදලා ඒක අපි කරන්නේ. අපි මෙහෙමයි කරන්නේ. අපේ ඒ ඔෆිස් එක USA තියෙන එක, නිව්යෝක් වල තියෙන්නේ, UK තියෙන ලන්ඩන්. අපි කරන්නේ එන්ගේජ් කරනවා ඒ ඔෆිස් එකේ ඉන්න ස්ටාෆ් ඒ මාකට් එකත් එක්ක. ඒගොල්ලන්ට අපි ගිහිලා සේල්ස් කෝල්ස් කරලා අපි එක්සාම්පල් අපි තුමු ඉටාලියන් ෂූ කම්පැනියක් කියලා. ඒගොල්ලන්ට කියනවා අපිට ඩුබායි වල ෆ්‍රී සෝන් එකට ඇවිල්ලා එන්ටර් වෙන්න කියලා. one stop information center එකක් තියෙනවා. ඒ ඔක්කොම information දීලා ඒක handle කරලා ඉත ඉක්මනින් මේ වැඩේ කරන්න. අපේ competitive advantage තමයි අපේ speed which is to do business දෙන competition එක. ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කාර්යාලයට ගිහිල්ලා අපිට assign වෙන්නේ නැහැ නේ එක project එකකට එක්කෙනෙක්ව. නමුත් එහෙදී එක්කෙනෙක් assign වෙනවද නැත්නම් ඒ කාර්යාලයේ ඒ සම්පූර්ණ එක බලන්නම මෙහෙමයි කරන්නේ. දැන් overseas office එකේ ඉන්න කට්ටිය තමයි ඒවා හැන්ඩල් කරලා ඒ රිලේෂන්ෂිප් හදන්නේ.
එතකොට එයා තමයි ඉන්චාර්ජ් ඒ කම්පැනි ගේන්. අපි කම්පැනි 6000 7000 මගේ කාලය අතරේ ඩුබායිට ගෙනාවේ මේ මෙකනිසම් එකෙන්. ඊට පස්සේ එයාත් එක තමයි අර කම්පැනි ඩීල් කරන්නේ. එයා කරන්නේ අහනවා ඔයාලට ජබ්ලාඩ් ෆ්‍රී සෝන් යන්න ඕනද රසල් කම් ෆ්‍රී සෝන් යන්නද කියලා එයා තුරු තමයි මේ ඔක්කොම මේ චේන්ජ් එක වෙන්නේ. හැබැයි මේක ලොකු වෙනසක් තියෙනවා. ඒ ඔෆිස් එකේ ඉන්න අයට ලොකු දැනුමක් තියෙනවා A to Z කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ කියලා. එතකොට එයාට පුළුවන් ඇඩ්වයිස් කරන්න කෙලින්ම ගිහිල්ලා ඒ කම්පැනියට ඉතාලියට තියෙන කම්පැනියට මෙහෙම කරන්න කියලා එයාට ඊස් කරනවා මේ එන්ට්‍රි පොයින්ට් එක. එතකොට ඒක තමයි මෙච්චර කම්පැනි ගානක් ඩුබායිට එන්නේ බැංකින්ද එතකොට රෙජිස්ට්‍රේෂන්ද ස්කිල් ඩිවලොප්මන්ට්ද ඒ ඔක්කොම ලේසි කරනවා. මම මේකට ලොකු අයිඩියාවක් ගෙනාවා චතුර මේ රටට. මොකද අපිට ඔෆිස් 18ක් ගන්න ඇෆෝඩ් කරන්න බෑනේ පිටරට. ඒතර මට ඒ දැනුම තියෙන නිසා මම කරේ අපි hier තිනවා ඩුබායි වල UAE ඩිප්ලොමැට් ඉන්ස්ටිටියුට් කියලා. අපි ඒ ඇම්බැසඩර්ස්ලට දෙනවා කොමර්ස් නොලෙජ් එකක් සාමාන්‍ය තත්ත්වයක. මම ඒ අයිඩියා එක අරගෙන මම කිව්වා මෙහි ගේම් චේන්ජර් එකක් ගෙනවා. අපි ඇම්බැසඩර්ස්ලා ඔක්කොම ට්‍රේන් කරමු කොමර්ස් එලිමන්ට් එක දීලා. මම ගේම් චේන්ජර්ස් 6ක් ගේනවා. මුලින්ම අපි තුන් චතුර ඇම්බැසඩර් කියලා කොරියාවට චතුරට පුළුවන් වෙන්න ඕන ටූරිස්ට්ලා ගේන්න කොරියාවෙන් ඉඳලා ලෙෂර් ටූරිස්ට්ලයි මයිස් ටූරිස්ට්ලා ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි චතුරට ඒක කරන්න බෑ චතුරට දැනුමක් නැත්නම් ටූරිසම් වැලියු චේන් එක ගැන. ඒක තමයි මම ටීච් කරන්න කැමති. සෙකන්ඩ් තමයි එක්ස්පෝර්ට් ඔපොචුනිටි මේ රටේ පොඩි කර්මාන්ත වලට එක්ස්පෝර්ට් ඔපොචුනිටි එකක් හදන්න නම් චතුරට තේරෙන්න ඕන කොහොමද ඒක ගිහිල්ලා විකුණන්නේ කියලා. ඒ දැනුම තියෙනවා. තුන තමයි ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් කොරියාවෙන් ඉඳලා මෙහෙට අරන් එන නම් චතුරට ඒ දැනුම තියෙන්න ඕන. මම කිව්වේ East to do business index එක එතකොට කම්පියුටර් ඉන්ඩෙක්ස් එක කොහොමද මේ ප්‍රොසෙස් එක යන්නේ BOI කියලා කොහොමද අප්‍රූවල් ගන්න ඒවට දැනුම තියෙන්න ඕන. හතරවෙනි එක තමයි ඔයාලට පුළුවන් වෙනවා අපිට ජොබ් ක්‍රියේට් කරන්න අපේ ලංකාවේ ළමයින්ට කොරියාවේ. ඔය ඇම්බැසඩර්නේ කොරියාවේ. ඊට පස්සේ තමයි අනිත් එක තමයි very important අපේ රටේ ගොඩක් ඉන්නවා entrepreneursලා ළමයි. young medium all that. ඒගොල්ලොන්ගේ අයිඩියා එකක් අපිට ලෝකල් ඉන්වෙස්ටර්ස්ලා මදි. ඒ වගේ දෙයකට කරන්න. අපි ඒකට කියන්නේ ඉන්වෙස්ටර් පිච් කියලා. ඒ කියන්නේ ග්ලෝබලි ඉන්වෙස්ටර් කෙනෙක්ව පිච් කරනවා කියන්නේ ඔයාගේ අයිඩියා එකට ඉන්වෙස්ටර් කෙනෙක් හොයන එක. දැන් මේ ලෝකල් ළමයෙකුට ග්ලෝබල් මාකට් යන්න බෑනේ. ඒතර මම මේක ටීච් කරනවා ස්පෙસિෆිකලි ඉන්වෙස්ටර් පිච් කියලා. කොහොමද ඇම්බැසඩර් ගිහිල්ලා මෙහි ලෝකල් අයිඩියා එකක් ඒ කොරියාවේ 10000ට පිච් කරලා ඒ ඉන්වෙස්ට්මන්ට් එක ගේන්නේ. මං හිතන්නේ දැන් මේක ඔබතුමා මේ කියන අපේ කොට දෙනෙක් ඉතින් විශ්‍රාම වයසේ සන්ධ්‍යා සමය ගත කරන්න තමයි තානාපති කාර්යාලයක සේවයක් ලබා ගන්න. එක්ක හිතවත්කමට, එක්ක ඥාතීත්වය මත. එහෙම නැත්නම් ඔය කියන දේවල් ඔක්කොම කරන්න පුළුවන් සාමාන්‍ය මැද වයසේ කෙනෙක් තානාපතිවරයෙක් විදිහට යවන්න තියෙන ඉඩකඩ අඩුයි. මම දන්නේ දැන් අලුත් ආණ්ඩුවේ මොනව කරයිද කියලා. ගිය ආණ්ඩුවල එහෙමයි මම දැක්කේ. මේ රටේ පහුගිය කාලේ. ඔබතුමා දැන් මෙහෙම සිහින වගේ ඕවා කිව්වට මෙහෙම කරනවා කියලා ඕවා කරන්න පුළුවන්ද? එහෙ ඉන්න උත්සව 10ක් තියෙනවා සිංහල අවුරුද්දට තියෙනවා තව උත්සවයක් තියෙනවා මේ උත්සවයේ තියෙනවා පන්සල්වල උත්සව තියෙනවා සාමාන්‍ය ප්‍රධාන රටකට ගියාම මේ ඔක්කොටම ගිහිල්ලා ඕවත් කරන්න වෙලා තියෙනවද අපේ යන තානාපති කෙනෙකුට? චතුර ඉතාම හොඳ ක්වෙස්චන් එකක්. UAE වලත් ඔහම තමයි ඉස්සර ඇම්බැසඩර්ස්ලා පත් වුනේ. ඒගොල්ලෝ මේක අයිඩෙන්ටිෆයි කරා. අයිඩෙන්ටිෆයි කරලා UAE ඩිප්ලොමැට් ඉන්ස්ටිටියුට් කියලා හැදුවා. අද අවුරුද්දක් ඒගොල්ලෝ ට්‍රේන් නොවි ඇම්බැසඩර් කෙනෙකුට යන්න බෑ. ඒ මේක ගන්න. එතකොට ඒ ඇම්බැසඩර් ප්‍රෝග්‍රෑම් එක through වෙනකොට ඔයා කියන ඩයිනමික්ස් ඔක්කොම චේන්ජ් වෙනවා. මොකද ඒ වගේ කෙනෙකුට එතනින් පාස් වෙන්න බෑ. එතකොට අපි එතනින් පටන් ගන්න ඕනේ මේක. එතකොට අපිට මෙතනට ශ්‍රී ලංකා ඩිප්ලොමැට් ඉන්ස්ටිටියුට් අවශ්‍යයි. නැත්තම් මේ සිස්ටම් එක එතනින් වෙනස් වෙන්නේ නැත්තම් අපිට බෑ නේද ලෝකෙටම ගිහිලා ඔෆිස් දාලා රිප්‍රසන්ටේටිව් ඔෆිස් දාන්න බෑනේ. මං හදන්නේ মালටි ස්කිල් කරලා ඒගොල්ලෝ ඩිප්ලොමැසි කරන ගමන් මේකත් අපිට කරන්න. මොකද ඒ දැනුම අපි ලබා දුන්නොත් තමයි අනික ලාස්ට් එක තමයි කොහොමද අපි කියන්නේ මීඩියා වැලියු ජෙනරේෂන් කියලා අපේ ලංකාව ගැන වැඩිපුර පබ්ලිසිටියක් ඒ රටේ දෙන්නත් ඔබතුමා දැනගන්න ඕන ඇම්බැසඩර් විදිහට. එතන මේ ගේම් චේන්ජර් 7 මම ටීච් කරන්න ප්‍රෝග්‍රෑම් ලියලා ඔක්කොම කරලා ඉන්නේ. මොකද හේතුව මං හිතන්නේ මේක විශාල චේන්ජ් එකක් මේ රට කරන්න පුළුවන්. ඉතින් ඒක මට එක්ස්පීරියන්ස් තියෙනවා. මම ඒක තමයි ටීච් කරලා තියෙනවා. මම ඔෆිස් 18 ලෝකේ වැඩ කරලා තියෙනවා.
කන්ට්‍රීස් වල මම ඒ නෝහව් එක දන්න නිසා මම හිතුවා මේ වගේ ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකක් මම ලංකාවට හැදුවා. මම ප්‍රෙසිඩන්ට් හම්බෙන්න මේ මීටින් මාක් රික්වෙස්ට් කළා තියෙනවා. ඒ ඇතුලේ තියෙන එක ගේම් චේන්ජර් එකක් තමයි මම ඔබතුමාට කිව්වේ. ඔය ගේම් චේන්ජර් 50ක් මම ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකට ගෙනලා තියෙනවා. දැන් මෙහෙම කරොත් දැන් අපි කතා කරේ මේ තානාපතිවරු සම්බන්ධයෙන්. නමුත් ලංකාව විකුණන්නේ තානාපතිවරු නෙමෙයි ගොඩක් වෙලාවට. දැන් අපි ඔබතුමා කිව්වා ටූරිස්ට්ලා ගේන්න අපි ඒක ටූරිස්ට්ලා ඇට්‍රැක්ට් කරන්න මොන හරි කරන්න ඕනේ එයා ගේන්න ඕන කියලා. අපේ සාමාන්‍ය සිද්ධ වෙන විදිය සංචාරක මණ්ඩලයෙන් එහෙම නැත්නම් ආයතනෙන් ගිහිල්ලා කොහේ එක්සිබිෂන් එකක් තියෙනකොට එතන ගිහිල්ලා ස්ටෝල් එකක් දා ගන්නවා. ඒකට පෝඩියම් එක ගන්න මෙච්චරයි අච්චරයි කියලා දාලා හොඳ ගාණක් දාලා ඒවට කවුරු හරි දෙන්නෙක් ගිහිල්ලා කවුරු හරි ගෙනිලා නටලා එතන උත්සවයක් තියලා එනවා. එතකොට අපි මේ සීසනල් බ්‍රෑන්ඩින් කියන එක ලංකාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල් එක බලනකොට අපි කරනවද? අපි මේ කරන විදිය හරිද? එතකොට ඔබ කියන විදිහට සංචාරක මණ්ඩලයෙන් ගිහිල්ලා ඒක කරන්නේත් නැත්නම් තානාපති කෙනෙක් කොහොමද හරියට කරන්නේ මේක? චතුර මම කිව්වේ සංචාරක මණ්ඩලය කරනවට අමතරව මේක කරන්න කියලා විතරයි. එතකොට චතුර මෙහෙමයි. ටූරිසම් කියන්නේ අපි කියනවා ලෙෂර්, මයිස් ඇන්ඩ් බිස්නස් කියලා ටූරිසම් වර්ග තුනක් තියෙනවා. ලෙෂර් කියන්නේ විනෝදයට එන ටූරිස්ට්ලා. මයිස් කියන්නේ මීටිං, ඉන්සෙන්ටිව්, කොන්ෆරන්ස් ඇන්ඩ් ඉවෙන්ට් කියන විසිටර්ස්ලා. තර්ඩ් කොමර්ස් කියන්නේ ඔය බිස්නස් කරන්න මොන හරි බිස්නස් එකක් කරන කට්ටිය. හතරවෙනි එලිමන්ට් අපි කියනවා ස්පෙෂල් ඉන්ට්‍රෙස්ට් ගෲප්ස් කියලා. ඒ කියන්නේ කඳු නගින ඒවා කට්ටිය. එතන මුලින්ම අපි අයිඩෙන්ටිෆයි කරන්න ඕන මේගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. අපිට කියන්නේ සෙග්මන්ටේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ සෙග්මන්ටේෂන් කරාම ඒ තියෙනවා ඒ එව්රි රට හැම රටකම තියෙනවා සීසනලිටි එක. හොලිඩේ සීසන්. දැන් ඔයාගේ දූ හරි පුතා හරි ඉස්කෝලේ එක්සෑම් නම් ඔයාට ඒ කාලේ හොලිඩේ යන්න බෑනේ. ඒ සීසනලිටි එක අයිඩෙන්ටිෆයි කරන්න ඕන. මම කරේ මුළු ලෝකෙම මේ සීසනලිටි මම එක පේපර් එකට ගත්තා. ඒතර මම දන්නවා UK කවද්ද හොලිඩේ ටයිම් එක. ජර්මනි කොහෙද තියෙන්නේ. එතකොට කවුන්ට්‍රැක්ටින් සීසනලිටි කියලා තමයි අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ. කොහොමද කවුන්ට්‍රැක්ට් කරන්නේ සීසනලිටි එක. එතකොට UK වල හොලිඩේ සීසන් එක සෞදි අරාබිය වල වැඩ කරන කාලයක්. අපි මේ මිස් කළා එහෙම සෙග්මන්ට් කළා අපි ටාගට් කරන්න ඕන ලෙෂර් නම් අපි ලොකු ටුවර් ඔපරේටර්ස්ලා ට්‍රැවල් ඒජන්ට්ස්ලා ටාගට් කරලා අපි ඩිරෙක්ට් කොන්ට්‍රැක්ට් අස්සම් කරලා ඒගොල්ලොත් එක තමයි මේට ගේන්න ඕන ටූරිසම් එක. ඒ වගේමයි මයිස් කරනවා නම් අපි ඇසෝසියේෂන් හබ් කියලා මෙතන හදන්න ඕන. ඒ කියන්නේ අපි මෙහි කරන්න ඕන පෙට්‍රෝලියම් ඉන්ජිනියර්ස් හෙඩ්ක්වාටර්ස් ඉන් ඒෂියා අකවුන්ටන්ට් ඒ වගේ. එතකොට මෙතන නිතරම මීටිං වෙනියු එකක් වෙනවා මේ රට. එතන අපි ඇසෝසියේෂන් හබ් එකක් කියලා රෙජිස්ට්‍රේෂන් දීලා කම්පැනි වලට ගොඩක් දුන්නොත් ඉන්දියාවෙන් පාකිස්තාන වලින් මිඩල් ඊස්ට් වලින් මේ රට වලින් ඒ ඇසෝසියේෂන් මීටින් මේ තියන්නේ එයි. අනික තමයි අපි ක්‍රූස් ටූරිසම් කියන එක. මේ ක්‍රූස් ටූරිසම් කියන එක චතුර හරි මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා තියෙන්නේ. අපි ඒක කියන්නේ හෝම් පෝට් කියලා. ඒ ක්‍රූස් ටූරිසම් කරන්නේ අපි හදනවා පෝට් එකක් එයාපෝට් වගේ. හදලා අපි ෂිප් ඇවිල්ලා මෙහෙට මේ ඉන්නවා මාස 6ක්. එතන ගොඩක් ගෙස්ට්ලා එන්නේ ෆස්ට් ට්‍රිප් එක ඇරෙන්න එන්නේ ෆ්ලයි කරලා. ඇවිල්ලා ඒගොල්ලෝ මේ රට වටේ යනවා. ගිහිල්ලා දවස් 5-6ක් ඉඳලා අපව ෆ්ලයි කරනවා. අපි ක්‍රූස් ටූරිසම් හබ් එකක් හදන්න නම් අපි හොඳ ක්‍රූස් පෝට් එකක් හදන්න ඕනේ. එතකොට මේ වගේ ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන්න නැතුව අපිට අමාරුයි මේ ටූරිසම් එක දියුණු කරන්න. ඒක මාකටිං කියන එක පටන් ගන්න අපේ ඩෙස්ටිනේෂන් එකෙන්නේ. ඊට පස්සේ ඇක්සෙසිබිලිටි හදන්න ඕන. කොහොමද මේ ටූරිස්ට්ලා ඒ රටේ මේ රට ගේන එයාලයින් ඇක්සෙසිබිලිටි හදන්න ඕන. ඊට පස්සේ එයාපෝට් එකේ කොහොමද ඒගොල්ලෝ පිළිගන්නේ? කොහොමද ඒගොල්ලෝ දෙන සර්විස් එක? ඊට පස්සේ කොහොමද ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ? අපි කියන්නේ ටූරිසම් වැලියු චේන් කියලා. ඒ වැලියු චේන් චේන්ජ් කරලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා සර්විස් ක්වොලිටි එකක් හදන්න ඕන මේ රට වර්ල්ඩ් ක්ලාස් කරන්න. අපිට දැන් ඉන්නේ 2 මිලියන් විසිටර්ස් එකක අතර තායිලන්ඩ් 30 මිලියන්. මේ 2 මිලියන් එක 10 මිලියන් කරන එක ඉතාම ලේසි දෙයක් මං හිතන්නේ මේ රටේ. මොකද අපේ රට most beautiful රටනේ ලෝකේ තියෙන. එතකොට මේක අපිට ඒක කරගන්න බැරි අපේ සිස්ටම් එකේ ප්‍රොමෝෂන් එකේ හරි අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ හරි සර්විස් එකේ හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙන්න එපා. නැත්තම් මෙච්චර ලස්සන රටකට 2 මිලියන් වලින් බායක් වෙනව ඇත්තේ අර මේ අපේ රටවල ඉන්න ශ්‍රී ලංකන්ස්ලානේ. ඒගොල්ලොත් ඒකට ඇඩ් වෙනවනේ. ඉතින් අපි මේක ලොකු වර්ධනයක් කරන්න නම් අපි මේකට ස්පෙસિෆික්
ටූරිසම් ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදන්න ඕන. හදලා මේක සම්පූර්ණයෙන්ම මුළු වැලියු චේන් එකම ට්‍රේන් කරලා ඒ රිසෝසස් දාලා ඩෙස්ටිනේෂන් මාකටිං ස්ට්‍රැටජි එකක් හදන්න ඕන. මම හිතන්නේ ඒක තමයි ඉතාලම අර්ජන්ට් වැඩේ චතුර මේ රටේ. මෙහිගේ ඔබ සඳහන් කරන විදිහට මේක මීටින් පොයින්ට් එකක් කරන්න ගියාම ගොඩක් වෙලාවට උපයන විට බද්ද අය කරන්නේ නැහැ ආයතනයේ 5% විතර පහුගිය කාලේ වැට් එකක් හඳුනලා දුන්න ඩුබායි වලදී. හරි. හැබැයි ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල්ස්ලා ගොඩක් වෘත්තිකයෝ ඇවිල්ලා ලොකු ආයතනවල වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ගෙන් බද්දක් අය කරන්නේ නැහැ ඩුබායි රජය. එතකොට ලෝකේ ඕනම වෘත්තිකයෙකුට දැන් ඔබට වුණත් ඇවිල්ලා ලොකු කෙනෙකුට වැඩ කරන්න පුළුවන් එහෙ. බදු ගන්නෙ නැහැ. හැබැයි අපේ ඉන්න කට්ටියකිනුත් බදු ගන්නවා. එතකොට බද්දට යටත් වෙනවා. ඔබ කියන විදිය කියන්නේ මීටින් පොයින්ට් එකක් කරන්න හරි එන්න හරි හේතුවක් තියෙද්දි ඉතින් මෙහෙම මිනිස්සෙකුට ඒ කියන්නේ ඇවිල්ලා ලොකු ගාණක් ගෙවන්න වෙනවා මොකද දෙන්නේ වෙන කොට හරි ගිහලා හම්බෙලා එනවනේ. චතුර මෙහෙමයි. අපි ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කරනකොට ස්ටෙප් 7ක් තියෙනවා. මුල්ම අපි where are we now කියලා. මුලින්ම අපි කරන සිටුේෂන් ඇනලිසිස් එක. සිටුේෂන් ඇනලිසිස් එක කරාම each and every cluster එකට මේ ඔක්කොම ඔයා කියන ප්‍රශ්න එනවා. මෙතනයි සිටුේෂන් එක කියලා. අපි second අපි කොහෙද යන්න ඕන? අපි කියන්නේ short term, medium, long term objectives. අපි කොහෙද යන්න ඕන කියලා. ඒක අපි decide කරනවා 2 million එක 20 හරි 10 හරි whatever million. ඊට පස්සේ third තමයි මොනවද options available. ඒ options available එකට එනවා ඔක්කොම මේ ප්‍රශ්න ඔයා කියන ඔක්කොම ප්‍රශ්න උතන්ට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් government එක කියලා මේ options ගන්න නම් මේ obstacle අයින් කරන්න ඕන. නැත්තම් මෙතනට යන්න බෑනේ. එතකොට ඒකයි මේ study plan එකේ power එක. අපි scientifically හිතනවා A to B යන්නේ කොහොමද? ඒකට තියෙන obstacle මොනවද? options මොනවද? ඊට පස්සේ ඒ පාර අපි කරන්නේ අපි option select කරලා ඒකට තමයි resources දාන්නේ. දාලා අපි check කරනවා කොහොමද එතනට ගියේ කියලා අපි කියන evaluation and control කියලා. ඒක තමයි මම මේ කතා කරන්නේ. ඒතර ඩුබායි වල මේ විදිහට අය කරන්නේ නැහැ කියලා එක දවසින් ගත්ත තීරණයක් නෙමෙයිද මේ රැකියා කරන්න පිටින් එන අයගේ අය කිරීම කරන්නේ නැහැ. ගෙවන්න වෙන්නේ නැහැ වෘත්තිකයන්ට බදු මුදල් ගෙවීමක් නැහැ කියලා. ඒක කොහොමද උනේ? මේමයි. ඩුබායි වලට non oil economy එකක් හදන්න නම් ඒ රටට ඒ අපි ඇනලයිසිස් එකෙන් දැනගත්තා මේක ටැලන්ට් ගේන්න ඕන ලෝකෙන්. මොකද ලෝකල් මිනිස්සු ඉන්නේ 15%යිනේ. 85% ගේන්න ඕන. මේ ටැලන්ට් ලෝකෙන් ගේන්න නම් අපි East to Business Index එකයි global competitiveness වැඩි කරන්න ඕන. මිනිස්සුන්ට ෆැසිලිටි දෙන්න ඕන. ඒගොල්ලන්ට එන්න ඇට්‍රැක්ටිව් කරන්න ඕන. නැත්තම් කවුරුත් එන්නේ නැහනේ. එතකොට ඒගොල්ලොන්ට ඒ දීපු පහසුකම ඒ ඉන්සෙන්ටිව් නිසා තමයි ඔච්චර දහස් ගාණක් ලෝකෙ ඉන්න දක්ෂම ඇවිල්ලා ඩුබායි වල ඇවිල්ලා. ඇයි හේතුව? ඒගොල්ලෝ ආවෙන් පස්සේ ඒගොල්ලොත් ඉකොනොමිට විදන් කරනවනේ. ඒගොල්ලෝ ඔක්කොම සල්ලි අරන් යන්නේ නැහනේ. දැන් ෆැමිලිස් එකනේ ගොඩක් ලොකු ජොබ්ස් කරන කාට එන්නේ. ඒක ඉන්ඩියුස් කියලා අපි කියන්නේ ඉන්ඩියුස්ඩ් එක්ස්පෙන්ඩිචර් කියලා. ඒක ඇතුළෙම 60ක් 70ක් විතර කැරකෙනවා. හැබැයි රට ගොඩක් දියුණු වෙනවා. මම හොඳ එක්සැම්පල් එකක් කියන්නම්. DIFC කියන්නේ ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් මාකට්. මේක එනකොට අපි මුලින්ම කරේ අපි බැලුවා කොච්චර ෆයිනෑන්ෂල් ප්‍රොෆෙෂනල්ස්ලා ඩුබායි වල ෂෝට්ද කියලා. එදා 10000ක් ආව ෂෝට් 10700ක් ඇත්තටම ෂෝටේජ් එක. So 10700 ෆයිනෑන්ෂල් ප්‍රොෆෙෂනල් නැතුව DIFC යන්නේ නැහැ. එතකොට අපිට මේකට ඇට්‍රැක්ට් කරන්න නම් DIFC එක ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එක අද ලෝකේ තියෙන one of the best financial centers කරන්න අර 10000 ගේන්න ඕන. එතකොට අපි යුනිවර්සිටි ගොඩක් ගෙනල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක එන්ටර් කරලා ඒ ස්කිල් ඩෙවලොප්මන්ට් එක කරා ප්‍රිපෙයාර් කරලා අතනට ආවම ඒක ෆේස් කරන්න. දැන් හොඳම උදාහරණයක් තමයි අපි හදනවා මෙතන පෝට් සිටි කියලා එකක්. එතකොට පෝට් සිටි එකේ කම්පැනියක් ඔයා ෆෝචුන් 500 කම්පැනියක් එන්නේ ඒ ලොකේෂන් එකටම බිල්ඩිමටත් නෙමෙයි. අපේ රටේ තියෙන ස්කිල් එක තමයි අපි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි IT කම්පැනියක් හරි ටෙක්නිකල් කම්පැනියක් හරි අපි ස්කිල් එක ඩෙවලොප් නොකර අපිට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ ඔෆර් කරන්න ඒ කම්පැනි ආවම. අපි මේ දැනුම තමයි ගන්න ඕන මොකද්ද ලෝකෙ වැඩිම ඩිමාන්ඩ් ජොබ් තියෙන්නේ කවුද මෙහෙට එන්න බලන්නේ ඒකට මොකද්ද අපේ වර්ක් ෆෝස් එක ප්‍රිපෙයාර් කරන්න ඕන කියලා. ඉතින් මම ඒකයි ගන්න මේ කතා කරන්නේ. අපි කොහොමද එතනට ප්‍රිපෙයාර් වෙන්නේ? ඉතින් අපි ඒක ප්‍රිපෙයාර් වෙන්නේ නැත්නම් අපිට මේ කියන ගමන යන්න බෑනේ. ඒකයි මං කිව්වේ අපේ අතුගාරි ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නොලෙජ් ලීඩර්ෂිප් එකක් තියෙන නිසා එයාට තමයි මේ
එතුමාට තමයි මේ රට මේ වෙනස කරන්න පුළුවන්. මොකද එතුමා ඉතාමත්ම බුද්ධිමත් නොලෙජ් ලීඩර්ෂිප් තියෙන දක්ෂයෙක්. එතකොට එයා වටේ අපි එකතු වෙලා මේ වගේ මොඩල් එකක් ගෙනාවොත් අපිට පුළුවන් හොලිස්ටික්ලි මේ ගේම් එක චේන්ජ් කරන්න. ඉතින් දැන් එක්සාම්පල් චතුර අපේ උපදිනවා 3,60,000ක් ළමයි අවුරුද්දට ඇවරේජ්. ඒගොල්ලෝගේ යුනිවර්සිටි 28000යි. ඒකෙන් 8%යි. ඒ 28000න් 13000 ආර්ට් ග්‍රැජුවේට්ස්ලා. ඒතර ඉතුරු 5000 තමයි කොමර්ස්, ડોක්ටර්ස් ඔක්කොම වෙන්නේ. ඒතර 8%ක් තමයි සාමාන්‍යයෙන් ජොබ් ඔපචුනිටි එක ග්‍රැජුවේට් ලෙවල් එකෙන් අපේ රටේ ප්‍රොඩියුස් කරන්නේ. 92ක් ළමයින්ට අද රටේ ෂුවර් නෑ ජොබ් එකක් හම්බෙයිද කියලා. එතකොට මම බැලුවා කම්පෙයාර් කරලා ලෝකේ අනිත් රටවල් ඒගොල්ලෝ ග්‍රැජුවේට් අවුට්පුට් මොනවද කියලා. දියුණු රටවල් හැම එකම 40-45%. අපේ 8%යි. ආර්ට්ස් කරොත් එක. එතකොට 1,32,000ක් ළමයි A level පාස් වෙලා. ඒගොල්ලෝගේ 28000 යන්නේ. එතකොට හිතන්න කී දෙනෙක් අපිට ඒගොල්ලෝ අනාගතයක් නැහැ කියලා හිතනවද? එතකොට මේ අධ්‍යාපනයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. එතකොට මේ ස්කිල් එක අපි ගේන්න මම කල්පනා කරේ ඒ 3,60,000ක් ළමයි ඉපදිච්ච මේ රටේ 28000කට නම් chance එක තියෙන්නේ අපි 3,40,000කටවත් ඩිනයි කරනවා හොඳ ලයිෆ් එකක් ගත කරන්න ස්කිල් එක. එතකොට මම අහගෙනම හැම කතාවම අපේ සර් ගොඩක් සර් ගැන කතා කරා. සර් කතා කරන්නේත් ඒ ස්කිල් ඩෙවලොප්මන්ට් එක ගැන, ඒ এডুকেෂන් එක ගැන. එතකොට අපි TAFE ඕස්ට්‍රේලියා හරි ස්විට්සර්ලන්ඩ් හයි ටෙක්නිකල් এডুকেෂන් වගේ ගෙනල්ලා මේ යුනිවර්සිටියට අමතරව දුන්නොත් තමයි අපිට මේ ස්කිල් එක වැඩි කරන්න පුළුවන්. එතකොට දැන් මේ හේතු නිසා චතුර අපේ රටේ 20%යි වර්ක් ෆෝස් එකේ ඉන්නේ A level වලට අඩුවෙන්. 80ක් ඉන්නේ අඩුවෙන්. එතකොට අපේ GDP එක $4,000යිනේ. මේ කඩන්න බැරි හේතුව තමයි ඒ ස්කිල් ලෙවල් එකෙන් අපිට රටක GDP එක වෙනස් කරන්න බෑ. හේතුව මේකයි. හැබැයි ලෝකේ ගොඩක් රටවල් තියෙනවා මේ 4000 ලෙවල් එකට ආවයින් පස්සේ මෙතන එක ගානට යන්නේ. මේක කඩන්න අමාරුයි ඇත්තටම. මේක මෙහෙම හිර වෙලා තියෙනවා ගොඩක් රටවල් ආසන්න කලාපීය රටවල් ගත්තත් එහෙම. චතුර ඉතාමත් හොඳ ප්‍රශ්නයක් කිව්වේ. අපේ තියෙනවා GDP එකේ potential GDP කියලා එකක්. potential GDP කියන්නේ චතුර රටක මුළු 100%ක්ම වැඩ කරන්න පුළුවන් කටේ වැඩ කරොත් මේ current skill level එකේ current හැකියාව level එකේ මේ inflation එකේ රටේ GDP කොච්චර වැඩි කරන්න පුළුවන්ද කියලා. එතකොට 100%ක්ම වැඩ කරොත්. එතකොට අපි බලන්න ඕන මේ ස්කිල් ලෙවල් එකෙන් කොහොමද මේ රටේ GDP වැඩි කරන්නේ කියලා. ඒ කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකට ප්‍රයිස් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අමතරව ශ්‍රී ලංකන්ස් කියන එකට ප්‍රයිස් එකක් දෙන්න ඕන. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකට ප්‍රයිස් එකක් දෙන්න නම් අපි එක නේෂන් බ්‍රෑන්ඩ් එක හදන්න ඕන. සෙකන්ඩ් අපේ ස්කිල් එක හදන්න ඕන. අපේ නොලෙජ් එක වැඩි කරන්න ඕන. එතකොට මේ දෙක තමයි මේ කඩන්න හොඳ. එතකොට 8%ක් නම් අපේ අවුට්පුට් එක ග්‍රැජුවේට් අවුට්පුට් එක මේ තමයි අතට අපි හිරලා තියෙන්නේ. මේ දැනුමයි මේ ස්කිල් එකයි තමයි අපිට එකම ගේම් චේන්ජ් එක මේ කඩන්න. ඒකයි ෆන්ඩමෙන්ටල් එක මෙතන. ඊට අමතරව නේෂන් බ්‍රෑන්ඩ් එක දැන් ලෝකේ අපි ඉන්නේ 59 place එකේ නේෂන් බ්‍රෑන්ඩ් එක. ඒක කඩන්න නැතුව අපිට මේඩ් ඉන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකන් ප්‍රයිස් එකක් නැහැ නේ. දැන් චතුර අපි 8 billion 7.5 billion earn කරනවා foreign remittance වලින්. චතුර දන්නවද 40% of that housemates ලා 30% unskilled labor 70%. ඉතුරු 130න් semi skilled එතන ඉන්නවා. එතකොට අපි මෙච්චර දක්ෂ මෙච්චර මොළේ තියෙන මෙච්චර ජගත් මිනිස්සු ඉන්න රටක 70%ක් අපි low quality labours ලා නම් රෝගෙට produce කරලා $7.5 billion ගේන්නේ. එතකොට හොඳටම චතුරට තේරෙනවා මෙතන ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි globally employable workforce එකක් හදන්න නම් education එකයි skill development එක focus කරන්න ඕනේ. ඒක කොළඹට සමාන කරන්න බෑ. ඒක අපි ලංකාව වටේම ගෙනියන්න ඕන දෙයක්. දැන් අනික තමයි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ literacy කියන එක මේ රටේ හරි misunderstand කරලා තියෙනවා. literacy කියන්නේ ලියන එකයි මේ පරිගණක සාක්ෂරතාවය අධ්‍යාපන සාක්ෂරතාවය. එතකොට හරි. එතකොට මේ ඒගොල්ලෝ කියන්නේ literacy කියලා. අපි කියන්නේ අපේ academicsලා අපි literacy හඳුන්වන වෙනස් විදිහකට. අපි මුලින් කියන entrepreneurial literacy.
ඒ කියන්නේ අපි කඩයක් දාලා account එකක් හදලා ව්‍යවසායක සාක්ෂරතාවය සෑම සිංහලට ගත්තොත් හරි. හරි. එතකොට ඒක මුළු ගම් මට්ටමටම අරන් යන්න ඕන. අපි second අපි කියන්නේ social literacy කියලා. අපි කොහොමද behave වෙන්නේ? මිනිස්සුන්ට කතා කරන්නේ කොහොමද? දැන් ඒ කියන්නේ ඔබ මම කඩන ලේසියට. හරි. ඒ කියන්නේ අධ්‍යාපනයේදී අපි ඉගෙන ගන්නේ අධ්‍යාපනය. ඒ කියන්නේ ලියන්න කියන්න තියෙන හැකියාව තමයි අපි සාක්ෂරතාව විදිහට හරි. තේරුම් ගැනීම. හරි. ඒතර ඔබතුමා කියන්නේ එහෙම නෙමෙයි හැම කෙනෙකුටම ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් තිබෙන්නට ඕන. ඒකට අදාළ දැනුම ඒ සාක්ෂරතාවේ තියෙන්න ඕන. ඉතින් මොකද ඒක දැන් අපි තුන් ගමක් කියලා. ඒ ගමේ එක්කෙනාට entrepreneurial literacy නැත්තම් එයා කොහොමද කඩයක් කරන්නේ? එයා කොහොමද ලෝන් එකක් කරන් ගෙවන්නේ? ඒකනේ මේ කරගන්න බැරි මිනිස්සුන්ට. ඉතින් අපි ඒ දැනුම දෙන්න ඕන. අපි social literacy දෙන්න කොහොමද මිනිස්සුන්ට කතා කරන්නේ? මිනිස්සු ආදරය කරන්නේ මේ ඒ වගේ නපුරු වෙන්න එපා. ඒක අනේ මේ අර හරි මිත්‍රශීලී ජාතියක් කියවම කොහොමද ඒක හැමෝම ගෙනියන්නේ රටක් විදියට කියලා. දැන් අද ඊට පස්සේ third එක තමයි communication literacy. ඉංග්‍රීසි නැත මොකක් කරන්න බෑ. ඒතර මම චෙක් කරා එක ඩයිනමික් එකක් අපි ඒකට කියන්නේ English first කියන මේ English proficiency test එක. අපි ලංකාවේ ඉන්නේ අඩුව මට්ටමේ English test කරාම එන්න එක අඩු වෙලා යනවා. ඒ කියන්නේ English අපිට පුළුවන් වුණාට අපි proficiency වශයෙන් exams වලට ගියාම අපි ලෝකේ අඩුම තත්ත්වයට වැටලා. The last 4 years 5% වැටලා. එතකොට ඒකයි අපිට ගොඩක් ලෝකෙ ගිහිල්ලා jobs කරන්න බැරි අපිට නර්ස් කොතනින්ද වැටෙන්නේ හේතුව එතන? හේතුව තමයි ඉංග්‍රීසි කියන එක දැන් අපි බ්‍රිටිෂ් ලයින් ගියන් පස්සේ අපි සිංගලිෂ් මීඩියම් නේ මේ රටේ ඉගෙන ගත්තේ. ඉන්දියාව හැම උන් නෑනේ. එතකොට දැන් අපි නර්ස් කෙනෙක් කියමු මේ රටේ. අපිට නර්ස් කෙනෙකුට ඉංග්‍රීසි බැරි නම් පිටරට ගිහලා වැඩ කරන්න බෑනේ යතුරු. ඒ වගේම කොච්චර වැඩක් වුණත් පිටරට ගිහිල්ලා වැඩ කරන්න බෑ ඉංග්‍රීසි බැරි නම්. ඉතින් අපි මේක ඊටාම ඉම්පෝටන්ට් දෙයක් නේ. ඊට පස්සේ ෆෝර්ත් එක තමයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ලිටරසි. අපි දැන් ලෝකේ දියුණු රට හැම එකටම ඕනම ආච්චි කෙනෙකුට ඕනම සියලු පුරානේ කම්පියුටර්. ඒක නැත්තම් අද ලෝකෙ මුකුත් කරන්න බෑනේ. ඒතර මේ ලිටරසි අපි කොහොමද ගමට අරන් යන්නේ? ඉතින් මම මේකට ගේම් චේන්ජර් එකක් ගෙනාවා. අපි ටාස්ක් ෆෝස් එකක් හදලා ගම් මට්ටමට ගිහිල්ලා මේවා ටීච් කරලා ඒක ලොකු විදිහට අපිට ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉනිෂියටිව් එකක් කරන්න පුළුවන් දෙයක්. ඒතර precision poverty eradication කියන එක අපි ඒ රටවල කරන්නේ අපි identify කරන මේ family by family මොනවද එතන අඩුපාඩු මොනවද එතන shortage ඒ මොන දැනුමක් එතන නැත්තේ කළා අපි ඒක ලබා දුන්නාම ඊට පස්සේ තමයි අපි ඒගොල්ලෝ එලිට සිස්ටම් එකට ගේන්නේ. එතකොට අපි මේ ඔක්කොම ඉග්නෝර් කරලා කොළඹ ඉඳගෙන අපි ඉකොනොමි ගැන කතා කරලා වැඩක් නැහැ ගතුරු. අපි ලංකාව කියන්නේ මිලියන් 25ක් විතර රටක්. ඒ කියන්නේ මේ රටම එකට නැගිටින්න ඕන. ඒක නැගිටින්න ඕන. ඉතින් entrepreneur ශ්‍රී ලංකා ස්ටාර්ට්අප් කියන එක අපි ගේන්න ඕන. චතුර මම last month හිටියේ ඉන්දියාවේ. එතන තිබුණා India Startup Championship කියලා. ඒ 16 දිනකට ෆයිනල් ඇවිල්ලා ඒ 16 දිනකට මමත් එක කෝච් කෙනෙක් අපි කෝච් කරා කොහොමද ඒගොල්ලෝ ස්කේල් අප් කරලා කොහොමද ඒගොල්ලෝ වර්ල්ඩ් ක්ලාස් කම්පැනි කරන්න කියලා. අපි දවස් 3ක් බැංගලෝර් වල කරේ. ඒක කරේ රත්න ටාටා කම්පැනි තමයි ස්පොන්සර් කරේ. වර්ල්ඩ් ටූරිසම් ලුසන් තමයි ප්ලැට්ෆෝම් කරේ. චතුර හිතා ගන්න බෑ කොච්චර entrepreneurial startup culture ඉන්දියාවේ දියුණු වෙලාද කියලා. ඉතින් අපි මං හිතන්නේ මං දැකපු විදිහට මේ සමාවෙන් මම වරදක් කියනවනම් අපි ගොඩක් පස්සෙන් ඉන්නේ. අපි startup කියන එක මේ රටට හැමෝටම ගෙනල්ලා හැමෝටම chance එකක් දීලා මේ entrepreneurial culture එක මේ රටේ හදන්න ඕන. නැත්තම් අපිට මේ කම්පැනි එකට විතර බාර දීලා අපිට මේක කරන්න බෑනේ චතුර. තේරෙනවද? දැන් national economy කියලා අපි හිතුවොත් චතුර අපි මේක ෆිල්ටර් කරන්නේ සෙක්ටර් පහකින්. අපි කියනවා micro, small, medium, large and government. මේ තමයි එන්ජින් පහ. ඊට අමතරව තියෙනවා අපි unregistered economy කියලා කියන්නේ black economy කියලා. දැන් පේර විකුණන මිනිස්සෙක් හරි ඒගොල්ලෝ. මේ කටේ තමයි මේ economy හදන්නේ. ඒතර මේ economy හදන්න මේගොල්ලන්ට දැනුමක් නැත්තම් ඒ අවශ්‍ය දැනුම නැත්තම් ඉතින් අපේ රටේ economy හැදෙන්නේ නැහැ නේ. ඒතර අපි ඒ කියන්නේ corporations private sector ලොකු ටාස්ක් එකක් මේ රටේ තියෙනවා. ලොකු වගකීමක් තියෙනවා. ගවර්න්මන්ට් එක කියන්නේ ටැක්ස් කලෙක්ටර් කෙනෙක්. private sector medium small large SME large company තමයි මේ රටේ economy key engine වෙන්න ඕන. ඒක කරන්න අපි entrepreneur ශ්‍රී ලංකා ගේන්න ඕන. startup culture එක හදන්න ඕන. ඒ දැනුම දෙන්න ඕන. ඇත්තට මම program එකක් ලියලා මම ඒකත් ටීච් කරන් යනවා.
ඒ විතරක් නෙමෙයි මම 7 day MBA කියලා එකක් හදලා මම 10 දිනක් ටීච් කරලා ටෙස්ට් කරා මේ කොච්චර මේ දැනුම් වර්ධනය මේ රටේ කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒ කට්ටියගෙන් හම්බෙච්ච රෙස්පොන්ස් අනුව මට තේරුණා මේ ඉතාම අවශ්‍ය දැනුමක් මේ රට අවශ්‍යයි කියලා. ඉතින් අපි ඒ වගේ හිතමු. අපි ස්ට්‍රැටජික් හිතමු. මම කියන්නේ මේ අපිට හම්බෙච්ච මේ chance එක ජනාධිපතිතුමා ඇවිල්ලා අලුතෙන් එතුමා knowledge leadership එකේ දක්ෂයෙක් මම දකින්නේ. මම එතුමා කම්පෙයාර් කරන්නේ ෂේක් මොහමඩ් බින් රෂීද් අල් මක්තුම්, ෂේක් මොහමඩ් බින් සයිඩ් ලී ක්වාන් යූ ලෙවල් එකට. එතුමාට මේක ඉතාමත් සූක්ෂම විදිහට මේක කරන්න පුළුවන්. හැබැයි economic blueprint එකකුයි රටේ plan එක හදලා ඒක අපි කරන්න ඕන අපි මුලින්ම අපි preliminary මම හදලා තින්නේ. ඒක අපි ප්‍රසන්ට් කරන්න ඕන රටේ corporate world එකට, private sector ambassadors එකට. ඒගොල්ලෝගේ input අරගෙන අපිට final කරගත්තොත් මං හිතන්නේ මේ රට ඉතාමත් ඉක්මනින් ශීඝ්‍රයෙන් අර ඩුබායි 10% GDP දියුණු වුණා වගේ දියුණු කරන්න පුළුවන්. ඉතින් මම එතනයි ඉන්නේ. මං හිතන්නේ අපි මෙච්චර දක්ෂ මිනිස්සුන් රටක්, අපි ඉතාමත් වාසනාවන්ත රටක්, ඉතාමත් ලස්සන රටක්, හැම රිසෝස් එකක් අපිට තියෙනවා. අපිට තියෙන මේ මෙකනිසම් ටික ගෙනල්ලා මේ ප්‍රොසෙස් ටික ගෙනල්ලා කට්ටියව කොහොම ට්‍රේන් කරලා ස්කිල් දීලා අපි අතර මේ රට ඉදිරියට අරන් යමු. මොන දේ කළත් එක්ස්පෝර්ට් ඩිවලොප් කරන්නේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. අපිට අනිවාර්යෙන්ම නිෂ්පාදනය වැඩි කරලා පුළුවන් තරම් අපනයනයන් වැඩි කරන්න ඕන කියන කතාව කාලයක් තිස්සේ ආර්ථික විශ්ලේෂකයෝ කියන තර්කයක්. ඔබ කොහොමද මේක දකින්නේ? මෙහෙමයි අතර GDP කියන්නේ අපි තියෙනවා අපි කියන්නේ expenditure approach. GDP කියන්නේ C plus I plus G x minus n. ඒ කියන්නේ GDP equals C කියන්නේ domestic consumption, I කියන්නේ investment, G කියන්නේ government expenditure, export minus import තමයි GDP එක formula එක expenditure approach එකේ. එතකොට අද අපේ export minus import එකේ deficit එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ import වැඩි, export අඩුයි. ඇයි හේතුව? මම ඒක බැලුවා. Harvard diagnostic එකේ අපේ GDP export එක $540 per capita තමයි තියෙන්නේ. සිංගප්පූරු රටකත් $50,000. එතකොට මම බැලුවා ඇයි මේ කියලා. හේතුව තමයි අපි ફોකස් කරන්නේ 75% ගාමන්ටුයි මේ ටී වෙජිටබල් වගේ ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට්ස් විතරයි. අනිත් රටවල් ફોකස් කරනවා heavy duty industries ඒ වගේ. එතකොට අර garment and tea වගේ ඒවා low GDP producing industries. එතකොට අපි ફોකස් කරන්න ඕන high GDP growth industries කළ export economy එකක් හදන්න නැතුව අපිට කරන්න බෑ, අපිට යන්න බෑ සිංගප්පූරු හරි මැලේසියාව ගිහපු ගමන. ඒක කරන්න බෑ ස්කිල් නැතුව. ඒක කරන්න බෑ නේෂන් බ්‍රෑන්ඩ් නැතුව. ඒක මම කිව්වේ මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ් කියලා. එතකොට $500 නම් අපි per capita export income එක සිංගප්පූරු 50,000 නම් ඔයාලා හිතන්න පුළුවන් නේද කොච්චර වෙනසක්ද මේ රටවල් දෙක තියෙන්නේ කියලා. අපිට value added කිසි benefit එකක් එන්නේ නැහැ. අපි හැමදේම විකුණන්නේ අපේ commodity price එකට. අපිට කොහොමද ඉදිරියට යන්නේ? නමුත් සිංගප්පූරුවත් එක නැත්නම් වියට්නාමයේ වගේ රටක් එක සංසන්දනය කරමු. ඒවත් එහෙමයි. ඒවා ගොඩක් අපිට වඩා ගොඩක් උඩින් ඉන්නේ. මම මුළු ආසියාවෙන් බැලුවා. හේතුව ඒගොල්ලෝ ඉන්ඩස්ට්‍රීස් මේ කරනවා. මම වියට්නාම් හොඳ එක්සැම්පල් එකක් දෙන්නම්. වියට්නාම් කරේ ක්ලස්ටර් කම්පිටිව්නස් හැදුවා මේ විදියට. ඒගොල්ලෝ කරේ දැන් ඒක මම අතම කන්සල්ටින් කරා. ඒගොල්ලෝ කරන්නේ අපි හිතමු ඉතාලිය වලට ගියා. ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් MOU එකක් ලිව්වා. කොහොමද සහයෝගය දෙන්නේ කියලා මේ රටවල් දෙකත් එකතු වෙලා SME ඩෙවලොප්මන්ට් කරන්න. අපි හිතමු මොරටුව කියලා. මොරටුව කාපෙන්ටර්ට බෑ නේද ෆර්නිචර්ලා IKEA දාන්න USA වල බෑ නේද? අපි ඒගොල්ලෝ කරේ ඉතාලිය වලට කියන 4 මිලියන් යුරෝ වලට අස්සම් කරාම ඉතාලියත් එක්ක ඉතාලිය වලින් දුන්නා සෙක්ටර් 4ක් වියට්නාම් වල දිනු කරන්න. එකක් කාපෙන්ට්‍රි, එකක් ලෙදර් ප්‍රොඩක්ට් ඒ වගේ. ඊට පස්සේ ඉතාලියන් කම්පැනි 40ක් ඉදිරිපත් වුණා ඒ SME ඩෙවලොප්මන්ට් එක වියට්නාම් වල කරන්න. කවුද ෆන්ඩ් කරේ? ඉතාලියන් ගවර්න්මන්ට් එක as a gift. ඒක සල්ලි නොගෙන වියට්නාම් ක්ලෙවර්ලි පාවිච්චි කරා කොහොමද ඒක අපේ knowledge enhancement එකට export economy development එකටයි skill එකටයි ගන්න කියලා. ඊට පස්සේ ඒ කම්පැනි 40 වියට්නාම් වලට ඇවිල්ලා ෆැක්ටරි දාලා ඒගොල්ලෝ ගියා ගම් වලට කවුද දැන් මොරටුවේ කාපෙන්ට්රිනේ ඒ වගේ ස්පෙસિෆික් ගිහිල්ලා ඒ තැන් වල තමයි ෆැක්ටරි ගත්තේ. ඊට පස්සේ වියට්නාම් ස්කිල් කට්ටිය අරන් ගියා ඉතාලියට ගිහලා පෙන්නුවා කොහොමද මේ ක්ලස්ටර් එක රන් වෙන්නේ කොහොමද හදන්නේ කියලා.
එතකොට ඉටලි කම්පැනි ගෙනාව ටෙක්නොලොජි එකයි සයන්ස් එකයි ස්කිල් එකයි. අද වියට්නාම් වල ඒ ක්ලස්ටර් ඩෙවලොප් කරපු විදිය තමයි එච්චර වියට්නාම් දියුණුනේ මේ ගානට එක්ස්පෝර්ට් හදලා. මොකද ඒ දැනුම ගේන්න නැතුව වියට්නාම් වලට මේඩ් ඉන් වියට්නාම් වලට ප්‍රයිස් එකක් තිබුණේ නැහැ. දැන් මේ එක අපි කතා කරන මොඩල්ස් වලට ඒගොල්ලන්ගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒගොල්ලෝ ජාතියක් විදියට නේෂන් බ්‍රෑන්ඩින් කරලා තියෙනවා. දැන් අපේ රට අවුරුදු ගාණක් තිස්සේ තැප්‍රොබයින් කියලා සිලෝන් සිලාන් ශ්‍රී ලංකා දක්වා ගමනක් ඇවිල්ලා තියෙනවා. අපේ රට දන්නවා. අනිකුත් රටවල් දන්නේ නැහැ ඒවා අලුතෙන් බ්‍රෑන්ඩ් කරන්න වුණා. අපිට අලුතෙන් නේෂන් බ්‍රෑන්ඩින් එකක් ඕනද ඒ හින්දා? චතුර මේ බ්‍රෑන්ඩින් කියන මාර මිස්අන්ඩර්ස්ටෑන්ඩින් කරව එකක් තමයි මේ ආසියාවේ. දැන් එක්සැම්පල් අපි කරේ ඩුබායි වල ඩොක්ටර් පෝල් ටෙම්පරල් කියලා ඉන්නවා ඔක්ස්ෆර්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක්. එයා තමයි ලෝකේ ඉන්න ලොකුම නේෂන් බ්‍රෑන්ඩින් ගුරු. එයා තමයි මේ සිංගප්පූරු රට වැඩිපුරම දියුණු කරපු බ්‍රෑන්ඩ් එක හදපු පුද්ගලයා. අපි 2005 ඩුබායි වලට ඩොක්ටර් පෝල් ටෙම්පරල් ගෙනාවා. එහෙනම් අපි බැලුවා කොහොමද මේ නේෂන් බ්‍රෑන්ඩ් එක කියන්නේ. එදා මම මුකුත් දැනන් හිටියේ නෑ. මම එදා ඒ ප්‍රොජෙක්ට් එක හෙඩ් කරේත් එක්ක මම යාගෙන් ඔක්කොම නේෂන් බ්‍රෑන්ඩ් ඉගෙන ගත්තා. නේෂන් බ්‍රෑන්ඩ් කියන්නේ අපි ඔයා කියන බ්‍රෑන්ඩ් එක නෙවෙයි සතුරු. ඕකේ. පිළ හයක් තියෙනවා. මැද ඉන්නේ ලීඩර් රටක. රටේ ලීඩර් චේන්ජ් වෙනවත් එක්කම ප්ලස් ඕ මයිනස් මේ බ්‍රෑන්ඩ් එක චේන්ජ් වෙනවා. නේෂන් බ්‍රෑන්ඩ් කියන්නේ ලෝකේ කොහොමද මේ රට දකින්නේ කියන එක. අපි හිතමු දැන් ප්‍රයිම් මිනිස්ටර් ඉම්රාන් ඛාන් ආව පාකිස්තානේ ඒ නේෂන් බ්‍රෑන්ඩ් එක 30ක විතර වැඩි වෙලා. ප්‍රයිම් මිනිස්ටර් මෝඩි ආවමත් එහෙමයි. එතකොට දැන් අපිට ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ ආවම අපිට chance එක ලැබුණා ලීඩර් කියන එකේ බ්‍රෑන්ඩ් එක චේන්ජ් වෙන්න. හැබැයි තව පිළ හයක් තියෙනවා. එක පිළ අපි කියන්නේ people කියලා. people කියන පිළෙන් ලෝකෙ දකින්නේ අපි skillfulද, අපි tolerantද, අපි මොන වගේ මිනිස්සුද කියලා තමයි ලෝකෙ බලන්නේ. එක්සැම්පල් ඩුබායි වල මේ tolerant කියන පිළ එක හරි weak තිබුණේ. ඊට පස්සේ Ministry of Tolerance කියලා මිනිස්ට්‍රි එකක් හැදුවා. ගිය අවුරුද්ද Year of Tolerance. පන්සල් ඕපන් කරා, පල්ලි ඕපන් කරා, චර්ච් ඕපන් කළා. ඒ ටොලරන්ස් කියන පිළ එක පෙන්වුවා අපි ඇත්තටම ටොලරන්ට් මිනිස්සු කියලා. ඊට පස්සේ ගවර්නන්ස් කොහොමද ඒ රට ගවර්න් වෙන්නේ? ඊට පස්සේ එක්ස්පෝර්ට් මොන එක්ස්පෝර්ට් ක්වොලිටියක්ද අපේ රට ප්‍රොඩියුස් කරන්නේ? ඒ වගේ පිළ හයක් තමයි මේ නේෂන් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ. අපි මේ කියන මේ ලෝගෝ එක නෙමෙයි මේ නේෂන් බ්‍රෑන්ඩ් කියන්නේ. මම අතන නේෂන් බ්‍රෑන්ඩ් ටීච් කරනවා යුනිවර්සිටි වල. එතකොට නේෂන් බ්‍රෑන්ඩ් තමයි මේ ඉකොනොමි වයිටලිටි රටේ. ඒ කියන්නේ ඉකොනොමික් වයිටලිටි කියන්නේ අපිට ප්‍රයිස් එක ඇඩිෂනල් හම්බෙන්නේ නේෂන් බ්‍රෑන්ඩ් එකක් වර්ධනය කර තමයි රටක. ඉතින් අපි ඒක නොකර මුලින්ම ස්කිල් එක හදන්න ඕන, এডুকেෂන් එක දෙන්න ඕන. හැබැයි ඒ විතරක් නෙමෙයි අපේ නේෂන් බ්‍රෑන්ඩ් එක අපි වර්ල්ඩ් ක්ලාස් නේෂන් එකක් කියලා මිනිස්සු පිළිගත්තාම තමයි අපිට මේ ප්‍රයිස් එක ලැබෙන්නේ. වැලියු ඇඩඩ් ප්‍රයිස් එක ලැබෙන්නේ. සිංගප්පූරු මොනවද කරේ? අද චයිනා තමයි මේන් නේෂන් බ්‍රෑන්ඩ් චැම්පියන්. අපි ඉස්සර චයිනීස් බඩුවක් ගන්න නැහැ. අද චයිනීස් බඩු වලට ඒගොල්ලෝ මොනවද කරේ? මේ නේෂන් බ්‍රෑන්ඩ් ටෙක්නික් එක ගැනලා විශාල ටීම් එකක් හදලා නේෂන් බ්‍රෑන්ඩ් හැදුවා. ඩුබායි අපිත් එහෙමයි. නේෂන් බ්‍රෑන්ඩ් එක තමයි මේන් ફોකස් කරන්න ඕන අපි. ඉතින් ඒක අපේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් නිසා අපි ඉග්නෝර් කරනවා. එතකොට මේ පිළ හයම හැදුවොත් තමයි චතුර අපිට පුළුවන් වෙන්නේ මේ රටට අවශ්‍ය ඉකොනොමික් වයිටලිටිය දෙන්න. අපි ස්කිල් ගෙනල්ලා ඔකම ඉකොනොමික් පොලිසි ගෙනල්ලා හදගුවාම අපි ශ්‍රී ලංකන්ස් කිව්වම ලෝකෙම කියනවා අපිට මටත් ඒන් කෙනෙක් එවන්න කියලා. ඒ දක්ෂ මිනිස්සු කියලා අපි දක්ෂ මිනිස්සුනේ. ඒ වුණාට අද අපි දෙන්නේ හවුස් මේස්ලා. අපි අද දෙන්නේ අන්ස්කිල් ලේබර්ස්ලා. මෙහෙම මිනිස්සු චතුර අපේ රටේ ඉන්නේ නෑනේ. අපි මාර මොලකාර මිනිස්සුනේ අපේ රටේ මිනිස්සු. පව් නෙමෙයි වැඩි. ඒගොල්ලොන්ට නේෂන් බ්‍රෑන්ඩ් එකක් හදලා අපි අලුත් ගමනක් අර යන්න පුළුවන්. හැබැයි මේක අපි තේරුම් ගන්න ඕන මේ වගේ දේවල් තියෙනවා ලෝකේ සයන්ස් කියලා. අපි මේ සයන්ස් ඉග්නෝර් කරලා අපිට මේ ගමන යන්න බෑනේ චතුර. මේ ඔක්කොමත් එක මේකේ තව වාසියක් එනවා. එතකොට ඔබ සඳහන් කරන මේ හැම දෙයක්ම අපි කියපු දේවල්. මේ හැම දෙයක්ම කොහෙන් හෝ කවුරු හෝ අමාත්‍යවරයෙක් තව කවුරු හරි විශේෂඥයෙක් ආපු කෙනෙක් මේ ඔක්කොම කියලා තියෙනවා. ඔබ කියන්නේත් ඒකම තමයි. හැබැයි මේක කරන්න බැරි වෙලා තියෙනවනේ. චතුර ඒක මම ඔයාලට කිව්වේ මේක ඔපෝචුනිටි. මෙහෙම අපි කරන්න ඕනේ. දැන් මම ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකේ ප්‍රිලිමිනරි එකක් හදලා තියෙනවා. මම ප්‍රෙසිඩන්ට්ගෙන් අතුගාර ජනාධිපතිගෙන් මීටිමක් ඉල්ලලා තිනවා. ඒක ප්‍රිලිමිනරි. මම මුලින්ම කරේ මුළු ලංකාවේම ඉකොනොමි ඇනලයිස් කරා. මොකක්ද තත්ත්වය කියලා. කළා මම ගෙනාවා
අර ඩුබායි ඉකොනොමි BCG හද මොඩල් එක ගැන කඩලා මම ලෝකලයිස් කළා ගේම් චේන්ජර් 50ක් ගෙනල්ලා ඒ විතරක් නෙවෙයි මම ප්‍රෙසිඩන්ට් අධිකාරු ජනාධිපතිතුමා කතා කරන හැම කතාවක්ම අහලා එයාගේ thinking include කරා. For example අපි තුමු UN sustainable goals ඉඳලා skill development ඔක්කොම එකතු කරලා තමයි මේ blueprint එක හදලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඩුබායි වල කරේ අපි ලොකු මීටින් එකක් කෝල් කරනවා ප්‍රයිවට් සෙක්ටර් එකයි ගවර්න්මන්ට් එකයි ඔපොසිෂන් එකයි ඇම්බැසඩර්ස්ලයි. ගෙනල්ලා අපි ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකේ එන්ජින් 8ක් තියෙනවා මම හදපු එකේ. ඒ කියන්නේ ටූරිසම්, ග්ලෝබල් වර්ක් ෆෝස්, ඒවියේෂන් ඒ වගේ. ඊට පස්සේ අපි ඒගොල්ලෝ ප්‍රසන්ට් කරාම ඒ ඔඩියන්ස් එකෙන් අපිට ඒගොල්ලෝගේ ඉන්පුට් එක දෙනවා. මට අයිඩියාස් මම 10ක් දාලා තියෙනවා නම් තව 10ක් අපි ඔඩියන්ස් එකෙන් ගන්නවා. එතකොට ඒ 20 තමයි අපේ අනාගතයේ ඒ බ්ලූප්‍රින්ට් එකේ ඇක්ෂන් ප්ලෑන් අයිඩියා 10. එතකොට දැන් අපිට මේ මොඩල් එකක් ඇවිල්ලා ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක ප්‍රසන්ට් කරාම මගේ ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක මේකයි කියලා ඒකේ අයිතිකාරය අපි ඔක්කොම නේද? ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්නවා, පබ්ලික් සෙක්ටර් ඉන්නවා, ගවර්න්මන්ට් ඉන්නවා, ඔපොසිෂන් ඉන්නවා. අපි ඔක්කොම chance එකක් දුන්නා. මම කරේ මෙකනිසම් එකක් ගෙනාවා. මම කරේ වර්ල්ඩ් ක්ලාස් එන්ජින් එකක් ගෙනාවා. කළා මම ඒත් අයිඩියාස් ගත්තා. තමයි දැනට මගේ අයිඩියාස්. ඒක ඉනෆ් නෑනේ. අපි ඔක්කොම chance එකක් දෙන්න ඕන. එතකොට අපි දැන් ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක කියන එක අද පබ්ලිෂ් කරොත් අපි දන්නවා ඉකොනොමික් අපිට දර්ශනයක් තියෙනවා කියලා. එන්නේ මෙහෙමයි මේක බිස්නස් කරන්න පුළුවන් මෙහෙමයි අපිට තියෙන ඔක්කොම දැනුවත් ඒක. ඔක්කොම දැනුවත්. අනික තමයි ඊට ඩු බිස්නස් හැමෝටම ඇක්ෂන් ප්ලෑන් එකක් කරනවා. අද අපි ඉන්නේ Fitch and S&P රේටින් එකේ අපි ඉන්නේ B- හරි B. ඒක මම කිව්වොත් චතුර අපි උඩම ඉන්නේ A3A ස්ටාර් කියලා. ඒ තමයි නම්බර් 1. අපි ඉන්නේ තට්ටු 16ක් පල්ලෙහා. ඒක ඉතාමත්ම භයානක ඉකොනොමික් සවරින් රේටින් කියලා අපි ඒකට කියන්නේ. ඒ ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද හේතුව තව තට්ටු දෙයක් බැස්සොත් C වෙනවා. C කියන්නේ අපි කියන්නේ ජංක් බොන්ඩ් කියලා. ඒ කියන්නේ අපිට ලෝන් එකක් ගන්න බැහැ C වුණොත්. අපි එච්චර වැටිච්ච රටක් මේකට අවධානය දෙන්නේ නැති එක සුදුසු නෑනේ. මොකද අපි ඉන්නේ B නම් උඩ තට්ටුව A3 නම් අපි B කියන්නේ 16ක් නම් පල්ලෙහා නම් තට්ටු ඉන්නේ තට්ටු 27යි තියෙන්නේ රටක. ඒ කියන්නේ අන්තිම එක CC මයිනස් කියලා යන්නේ. එතකොට එච්චර රට වැටිලා නම් මෙච්චර තියෙන ඉකොනොමියක් වශයෙන් අපිට 63 බිලියන් ලෝන් තියෙන IMF අනුව. මේ අවුරුද්දේ 4.5 බිලියන් විතර ලෝන් තියෙනවා අපිට මැචුර් වෙන. එතකොට මෙහෙම තියෙන රටක් අපි GDP එකෙන් 63% බරෝ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මං හිතුවේ මේ ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක හදන්න සාමාන්‍ය අවුරුද්දක් එකමාරක් යනවනේ. මම ඒ කාලේ තමයි අරන් තමයි මේක හැදුවේ. මොකද හේතුව මම දන්නවා මම සපෝට් කරේ මම ලොබි කරේ මේ ප්‍රෙසිඩන්ට් කරන්න. මම දන්නවා සර් ජනාධිපතිතුමා මම හිතුවා මේක දීලා අපි කට්ටියම එකතු වෙලා මේ කතා කරලා අපි මේක මේ රටේ මුලින්ම හදමු ඉකොනොමික් දර්ශනය කියලා. එතනයි මං ඉන්නේ. දැන් මේ කතාව තියලා අපි ප්‍රායෝගික පැත්තට ගියොත් දැන් ඇත්තටම ඩුබායි වල කොහොමද මේ සංචාරක ආකර්ෂණය ඇති කරගන්න මොනවද කරපු දේවල් ඒගොල්ලෝ? හරි. මුලින්ම අපි කරේ මුලින්ම අපි කියන්නේ කොට ටූරිසම් ඇස්පිරේෂන් කියලා. අපි කොච්චර විසිටර්ස්ලා ටාගට් කරනවා. ඒක තමයි ටූරිසම් ඇස්පිරේෂන් එක. ඒ තමයි මුල්ම පිළ. අපි පිළ පහක් කතා කරනවා. ඊට පස්සේ සෙකන්ඩ් තමයි ඒ ඇස්පිරේෂන් එක අපි මිලියන් 12කට හැදුවේ. 2002 හැදුවා 2012 මිලියන් 3 ඉඳලා මිලියන් 12ට අරන් යනවා. ඒක ඇස්පිරේෂන් කියලා කියන්නේ. සෙකන්ඩ් තමයි එහෙම ගේන්න අපිට හදන්න ඕන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඒ කියන්නේ හොටෙල් රූම් කොච්චර ඕනද? කොච්චර රෙස්ටොරන්ට්ස් ඕනද? ඒ ප්ලෑන් එක. තර්ඩ් තමයි අපි කියන්නේ කොච්චර එයාලයින් and sea accessibility තියෙන්න ඕනද කියලා මිලියන් 12ක් ගේන්න. ඒ කියන්නේ එයාලයින් එකේ එන්න බැර නම් එන්න බෑනේ රටට. ඊට පස්සේ තුන්වෙනි එක තමයි එක්ස්පීරියන්ස් එක. මොන වගේ ටූරිසම් එක්ස්පීරියන්ස් එකද අපි ක්‍රියේට් කරන්නේ? ඒ සෙග්මන්ට් කරලා. ඒ කියන්නේ අපි දැන් අපි තුමු රටවල් UK විසිට් එකේ බලාපොරොත්තුවයි චයිනීස් විසිට් බලාපොරොත්තු වෙනස්නේ. ඒ අනුව ටූරිසම් එක්ස්පීරියන්ස් එක හදන එක. අපි ෆෝර්ත් අපි මැදකට කියන්නේ ඩෙස්ටිනේෂන් මාකටිං කියලා. කොහොමද මේක අපි ග්ලෝබලි මාකට් කරන්නේ මේ ගෙස්ට්ලට මේ රටට ඇවිල්ලා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. අපි ලාස්ට් කියන්නේ ලාස්ට් පිළිවෙලට අපි කියන්නේ ස්ටේක් හෝල්ඩර් එන්ගේජ්මන්ට් කියලා. කොහොමද ලෝකෙම ඉන්න කට්ටිය එන්ගේජ් කරන්නේ ස්ටේක් හෝල්ඩර් විදියට මේ ඩ්‍රීම් එක හදාගන්න. මේ එන්ජින් පහ තමයි ඒකේ තින්කින් එක වෙන්නේ.
එතකොට වෙන්නේ ඒකයි මං කිව්වේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ පවර් එක මොකද්ද කියලා. මුලින්ම ඇස්පිරේෂන් එක මොකද්ද? මෙච්චර ගාණක් මිලියන් ඕන. ඒක කරන්න නම් අපි මොනවද කෙරෙන්න ඕන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. මොකද්ද සර්විස් වෙන්න ඕන කොච්චර ඇක්සෙසිබිලිටි ඕනද? එහෙම කරන්න නම් මොකද්ද මාකටිං වෙන්න ඕන? ලාස්ට් එක ස්ටේක් හෝල්ඩර්ලා කොහොමද එන්ගේජ් කරන්නේ ලෝකලි ග්ලෝබලි. ඒ මොඩල් එක තමයි චතුර ඩුබායි ආදෙතට අරන් ගියේ. ඒකට on top nation brand එක ගැන හැදුවා. east to do business එක හැදුවා. global competitive index එක හැදුවා. හදලා ඒ enable වෙනම ගෙනාවා. ගෙනල්ලා මිනිස්සුන්ට පෙන්නවා ලෝකෙට අපි තමයි ප්ලේස් එකේ එන්න ඕන කියලා. එමිරේට්ස් එයාලයින් යතේම දියුණු වෙනවා. රට දියුණු වෙනවා. අපි බජට් එයාලයින්ස් ගොඩක් බජට් එයාලයින්ස් ඔක්කොම එනවා. ඇක්සෙසිබිලිටි හැදුවාම චතුර අපි කරන්නේ අපි හිතමු UK ඉඳලා කියලා. අපි ටාගට් කරනවා 300,000 ගේම්. අපිට සීට් තියෙන ලක්ෂ 2යි. එතකොට එන්න බෑනේ 100,000. අපි ටාගට් කරන ලක්ෂ 3ක් සීට් තියෙන ලක්ෂ 2යි. තව ලක්ෂයක් අඩුයි. එතකොට අපි කරන්නේ කියලා ලොබි කරනවා අනිත් එයාලයින්ස් වලට අපිට එන්න කියලා. ඒක ටූරිසම් බෝඩ් එකයි එයාලයිනුයි අර අතර පිටරටින් අපේ ඔෆිසුයි එකතු වෙලා කරන්නේ ලොබියෙන්. ඒක එකට කරන වැඩක්. ඒ කියන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකයිනේ අපි සංචාරකයෝ මෙච්චරක් එන්න කියලා කිව්වට අපිට සමාන ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැහැ. අපිට එන්න හේතු නැහැ. ඒ ඇක්සෙසිබිලිටි නැහැ හේතුත් නැහැ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් නැහැ. චතුර පොඩි වැඩක් කරනවද? ඔව් බලන්න ටූරිසම් ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා අපේ රටේ ඉන්ටර්නෙට් එකේ බලන්න. ඒකේ තියෙනවා භාගයක් තියෙන්නේ එන්න එපා කියලා තියෙනවා. ඒකේ කියනවා මේ බ්ලොග්ස් තියෙනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඔයා බලන්නකෝ ඉන්ටර්නෙට් එකේ කියලා. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කියන්නේ ඇස්පරින් පික්චර් එක රටක. මෙච්චර මිස්අන්ඩර්ස්ටුඩ් කියලා ඔයාලට ප්‍රූව් වෙන්න නම් අද ඔයා ඉන්ටර්නෙට් එකේ බලන්න ශ්‍රී ලංකා ටූරිසම් ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා. මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා අපේ රට එන්න එපා කියලා කියන්නේ. ඒක කියනවා සිස්ටමැටික් එරර්ස්, සිස්ටමැටික් ෆේලියර්ස්, මාකටිංగ్ ෆේලියර්ස් ඒ ඔක්කොම කියලා තියෙනවා ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ. ඉතින් හේතුව මේකට දැනුම නැති කට්ටිය මේවට දාලා වැඩට අපි රට පස්සට ගිහිල්ලා තියෙන චතුර. ඉතින් අපි කරන්නේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකෙන් ඇස්පයර් කරන එක කරන්නේ. මේ රටේ කරලා තියෙන එන්න එපා කියලා. ඒකයි මම කිව්වේ මේ හැමදේම අපි කියන අපිට තියෙනවා කියලා. බැලුවාම තියෙන්නේ වෙන දෙයක් චතුර. දැන් අපිට බෑනේ ටූරිසම් ස්ට්‍රැටජික් ප්ලෑන් එකේ කියන සිස්ටමැටික් ෆේලියර් කියලා තමයි මැද තියෙන්නේ. ඒතකොට සිස්ටමැටික් ෆේලියර් නම් ටුවර් ඔපරේටර් කෙනෙක් මේ රට එනවද? ඒක කියලා තිනවා මාකට් ෆේලියර්ස් කියලා. ඒ ප්ලෑන් එකේ තියෙන්නේ අපි අපේ ඔෆිෂියල් ඩොකියුමන්ට් එක ටූරිසම් ස්ට්‍රැටජි හදපු. ඉතින් ඔක්කොම දුවනවනේ. ඒක දැක්කම. ඉතින් අපි කතා කරොත් මේ කියන හිතයි නෑ මෙහෙම තමයි වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම ඒකයි මේ දැනුම කියන අවශ්‍ය. කොහොමද මේ මෙච්චර දක්ෂ දියුණු රටවල් රන් කරන්නේ? ඒ ඉකොනොමි මොඩල් එක රන් කරන්නේ, ස්ට්‍රැටජික් ප්ලෑන් එක රන් කරන්නේ කොහොමද ඒක පර්ෆෝමන්ස් මොනිටර් වෙන්නේ? චතුර අපි වර්කින් ගෲප්ස් කියලා හදන චතුර. අපි මුලින්ම ප්‍රෙසිඩන්ට් හරි ප්‍රයිම් මිනිස්ටර්ට රිපෝටිං ස්ට්‍රක්චර් එකක් හදලා අපි ටූරිසම් කියමු. අපි ටූරිසම් වර්කින් ගෲප් එකක් හදනවා. ඒකට ගන්නවා ඔක්කොම දක්ෂයෝ ලෝකල් දක්ෂයෝ. ෆොරින් දක්ෂයෝ ගේනවා කන්සල්ටන්සි ගෲප් එකක් ගෙනවා. ගෙනල්ලා අපි ටාගට් කරලා මේ ඇස්පයරින් මෙච්චර යන්න ඕන කියලා අපි මුලින්ම කරන ක්ලස්ටර් ස්ට්‍රැටජි එකක් ක්ලස්ටර් කම්පිටිෂන් එකක් කොහොමද මේ වගේ මොඩල් එකක් වෙනට යන්නේ කියලා. ඒ දැනුම ගත්තාම අපිට නෝ වර්ල්ඩ් බෙස්ට් අයිඩියා එක. ඊට පස්සේ අපි කරන්නේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදලා ඇක්ෂන් ප්ලෑන් එකක් හදලා රිසෝස් දාලා ඒක මොනිටර් වෙලා every 3 months report කරනවා අපි මේ ගමන යන්නේ කියලා. අපි කියන්නේ ස්ට්‍රැටජික් ස්ටෙයාකේස් කියලා. ස්ටෙයාකේස් එක යනවා වගේ ගමනක්. මේ කොමත් එක්ක දැන් ඔබ මේ සියල්ල පැත්තකින් තිබ්බම ශ්‍රී ලාංකිකයෙක් විදිහට 아무තු ගමනක් ගිහිල්ලා තියෙනවනේ. ගොඩක් අයට යන්න බැරි තැනකට. ඔව්. කොහෙන්ද පටන් ගත්තේ ගම කොහොමද ඔබ? මම ගම හික්කඩුව. මම ඉස්කෝලේ ධර්මාශෝකෙට. ඉතින් මම අපේ තාත්තා ඇත්තටම ස්ටාෆ් සාජන් කෙනෙක් ආර්මි එකේ. මට රණවිරු ගාය තියෙන ළමෙක්. අපේ අම්මා ලොකු විෂනරි කෙනෙක්. මුදලාලි කෙනෙක්ගේ දුවෙක්. ඉතින් අපේ අම්මා අපිට කිව්වා ඔයගොල්ලෝ පිටරට ගිහලා ඉගෙන ගන්න ඕන කියලා අපිට ගොඩාක් උනන්දු කරා අපේ පිටරට අරින්න. ඉතින් පස්සේ අම්මා ඉඩ කඩන් එහෙම විකුණලා අපි 5 දෙනෙක් ඉන්න පවුලේ 4 දෙනෙම පිටරට ඇරියා. එංගලන්තෙට තමයි ඔක්කොමලා ගියේ. මම ගියේ හොලන්ඩ් ජර්මනි මුලින්ම. ඉතින් මේ ඉගෙන ගැනීම කියන එක අපිට කවලා තිබුණේ අම්මා. මේක නැතුව ගොඩ එන්න බෑ ගමෙන් එළියට යන්න බෑ කියලා. ඉතින් ඒ තිවිච්ච ඒ ආදර්ශයයි අපි අම්මගෙන් තිවිච්ච දර්ශනය තාත්තත් ගොඩක් එහෙම අපිට කතා කරනවා. අපි 4 දෙනෙම පැන්න එළියට. පැනලා ඉතින් මම ස්ටඩි කරනකොට මට ජොබ් එකක් හම්බුණා මැනේජ්මන්ට් ට්‍රේනින් ජොබ් එකක් ඩුබායි වල.
ඒක ඩුබායි තියෙන ලොකුම කම්පැනි ඩට්කෝ කියන කම්පැනි එක. ඒක ඩුබායි තියෙන ලොකුම කම්පැනි පහෙන් එකක්. මම මැනේජ්මන්ට් ට්‍රේනින් කියලා එතන ගියේ 2003 වගේ. sorry 1993 වගේ. එතකොට එහෙම ඉන්නකොට මම වැඩ කළා මම අවුරුදු 3ක් ඇතුළත ප්‍රොමෝෂන් ගොඩක් ගහලා ඒ කම්පැනි මම ගෲප් එකේ ෆයිනෑන්ෂල් ඇනලිස්ට් වුණා. ඊට පස්සේ ඒ ලෝකල්ස්ලා ඒගොල්ලෝ බිලියනර්ස්ලා ඒගොල්ලෝ අහමඩ් බගයන් ෆැමිලි කියලා කියන්නේ ඩුබායි එයාපෝට් හැදුව ඩට්කෝ ඇල්ෆබීටි ජබලාලි ඉන්ටර්නැෂනල් BK ගල්ෆ් ලොකු කම්පැනි ඔක්කොම ආйти ඒගොල්ලෝගේ ඒගොල්ලෝ මට ළමෙක් වගේ සැලකන්න පටන් ගත්තා. මගේ ඇත්තම දක්ෂතා නිසායි මගේ ලෝයල්ටි නිසායි වෙන්නේ නැති වාසනාවකුත් වෙන්නේ නැති. ඊට පස්සේ ඒගොල්ලෝ මාව ගොඩක් අරගෙන මට කිව්වා මං කිව්වා මගේ මොකද වෙන්න ඕන කියලා. මං කිව්වා මට ආසම ඉගෙන ගන්න තමයි ගොඩක් සල්ලියක් ඕන මේකට කියලා. ඒගොල්ලෝ මාව ස්පොන්සර් කරලා ඉංග්ලන්ඩ් ඇරලා ලෙස්ටර් ඇරලා මම MBA කරවලා මට කියලා මම බර්මින්ග්හෑම්ලා MA කරලා ඊට පස්සේ මම PhD එකක් මට කරලා මට ඒගොල්ලෝ ස්පොන්සර් කරා. අදත් ඒගොල්ලෝ මගේ ෆැමිලි කට්ටිය වගේ. ඊට පස්සේ ඒ වගේ මට ආభాෂයක් දීලා ඒ පස්සේ මගේ වාසනාවටයි දක්ෂතාවය ඩුබායි ගවර්න්මන්ට් එන්ටර් වෙන්න හම්බුණා. ඉතින් මට ගොඩාක් යාළුවෝ ඒ රටේ ඒ වගේම මගේ ගෙදර ඩුබායි ගෙදර මම ලංකාවේ හැමෝටම ඕපන් කරලා මම ලංකාවේ ෆ්ලැග් එකක් ෆ්ලයි කරේ. මට මිනිස්සු කියන්නේ ඩිෆෙක්ටෝ ඇම්බැසඩර් කියලා ඒ රටේ. මම කැනඩා යුනිවර්සිටියට ලංකාවෙන් ආවට ඩුබායි වලට UAE වලට මම හැමදාම ෆ්ලයි කරේ ශ්‍රී ලංකන් ෆ්ලැග් එක. මම හිතන්නේ ඕන කෙනෙක් මම දැන් දන්නවා ඩුබායි අබුඩාබි මම කොච්චර ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච පුද්ගලයෙක්ද කියලා. ඉතින් මම හිතන්නේ මම ඒක ගත ලොකු වාසනාවක්. ඉතින් මට පස්සේ හිතුණා මේ ඩුබායි වල අබුඩාබි හදපු මගේ බ්‍රෑන්ඩ් එකයි ලෝකේ හදපු මම බ්‍රෑන්ඩ් එකයි මම මගේ ලන්ඩන් කම්පැනි තියෙන මම එක්සිකියුටිව් කෝචින් කරනවා කන්සල්ටින් කරනවා මම හිතුවා මේ ඔක්කොම කළා මොනවටද මට රටට මොනවද දෙන්න නැත්තම් කියලා. හැබැයි මට අවශ්‍ය වුණා ඒකට මගේ තින්කින් එකට ගැලපෙන ලීඩර් කෙනෙක්. ඒකට මම වැඩ කරා. මට අතට ලොකු chance එකක් හම්බුණා මේ රටේ ඇවිල්ලා. මට හම්බුණා academics for go කියලා lecture එකක් තිබුණා නොවැම්බර් 3 වෙනිදා රාමදා හෝටල් එකේ. ඒ කීනෝට් එක ප්‍රසන්ටේෂන් එක මට කරන්න ලැබුණා. මම හිතන්නේ ඒක ලොකු චේන්ජ් එකක් මේ රටේ දැක්ක. ඒ කියන්නේ කවදාකවත් මම හිතන්නේ academics 600ක් 700ක් එකතුලා පිටින් ආපු කෙනෙකුට academics for go කියන lecture එක කරන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඉස්සර. ඉතින් මම දැක්ක මේ ගෝඨාභය සර් එනකොට මිනිස්සුත් කොච්චර වෙනස් වෙලාද කියලා. ඉතින් මගේ අවස්ථාවට එදා සර්ට එන්න බැරුණා. මම වරුසාවට අහුවෙලා ජනාධිපති ප්‍රෙසිඩන්ට් මහින්ද රාජපක්ෂ තමයි ආවේ. මම පැයකමාරක් මම කියලා දුන්නා ඇයි මේක හදන්න ඕන ඉකොනොමි ඇයි මේ නොලෙජ් ලීඩර්ෂිප් එකක් අවශ්‍ය ඡන්දෙන් ඉස්සෙල්ලා ඇයි අපි සපෝට් කරන්න ඕන ප්‍රෙසිඩන්ට් වෙන්න ගෝඨාභය සර්ට කියලා මම පැහැදිලි කරා. ඒ මීටිමෙන් පස්සේ මට ප්‍රොෆෙසර්ස්ලා ඇකඩමිස්ලා ගොඩක් මම වට කරගෙන පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම අරන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම ඇහුවා ඔබතුමා කවුද? ඒ වගේ මට ඉතාමත්ම ආදරෙන් කතා කරලා මට ගොඩක් ස්තුති කරා. මම හිතන්නේ ඒකේ මම දැක්කේ ලංකාවේ වෙච්ච ලොකුම වෙනසක් කියලා. මොකද සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර්ස්ලා හරි ඇකඩමික්ස්ලා හරි ඒ වගේ chance එකක් පිටින් ආපු කෙනෙකුට දෙනවා කියන එක මම හිතුවා ඒක ඇක්සෙප්ට් කරා කියලා. ඒ වගේ දැනුමක් අවශ්‍ය කියලා. ඉතින් මම එදා මම කතා කරපු ඔක්කොමලා කිව්වේ මේක අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මම එදා හරි එන්කරේජ් වුණා මේ වගේ මිනිස්සු ඔක්කොම මේ වගේ දැනුමක් තියෙන අපේ මුළු බ්‍රේන් පවර් එකම එදා හිටිය ලංකාවේ. එදා එහෙම හිතුවට දැන් අද එහෙම සතුටු වෙන්න පුළුවන් නේද? මොකද කොහොම තමයි දේශපාලඥයෝ ඔක්කොම හොඳයි කතා කරනවා කොහොමද කියලා අහනවා. නමුත් ඔබ කියන එක ඔබ හිතනද ඔය කියන විදිහටම ගනි කියලා? එදා චතුර හිටියේ දේශපාලන කට්ටිය ටික දෙනයි. එදා හිටියේ මේ රටේ ඔක්කොම ඇකඩමික්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චර්ස්ලා මේ බ්‍රේන් පවර් එකේ හිටියේ එදා. ඉතින් ඒගොල්ලෝ මේක අහන් ඉඳලා මේකට මාත් එක්ක කතා කරලා මාත් එක්ක මම හැදුවා academics for gota කියලා මේ Facebook හදලා මම හැදුවේ ඔක්කොම ඒගොල්ලෝගේ දැනුම අරගෙන මේක වර්ධනය කළා. මොකද මට පුළුවන් academic and scientific model එක ගැන විතරයිනේ. මට ඕනේ process එකයි mechanism එක හදලා මගේ ideas දාලා ඔක්කොම එකතු කරගෙන අපි ලංකාව ගමනක් යන සර් ගොඩාබේ සර් යටතේ. එතකොට ඒක කරන්න මුලින්ම මට ගෝඨාභය සර්ගේ දර්ශනය ස්ටඩි කරන්න වුණා. මම සම්පූර්ණයෙන්ම ස්ටඩි කළා. ඒ ඔක්කොම මගේ තින්කින් එකට දැන් මොකද ඕන රටක විෂන් එක ආයේ තියෙන රටේ ලීඩර් නිසා මේ චතුර. ඉතින් ඊට පස්සේ මට ඕන මේක ප්‍රසන්ට් කළා ලොකු ඉවෙන්ට් එකක අනිත් කට්ටියගෙත් ඔක්කොම ඉන්පුට් එක අරගෙන ෆයිනල් ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක හදන්න.
හදලා අපි අද ඉන්න සවරින් රේටින් එක 17ක් නම් කොච්චර ඩේන්ජර්ස්ද මට ඕනේ ඉක්මනින් අඩු ගානේ 12ට හරි මේක පන්නලා ඉක්මනින් ඉකොනොමි රිකවරි එකක් කරන්න. මම දැන් ලෝකේ දකි අපි ඉකොනොමි බ්ලූප්‍රින්ට් එක හැදුවා මේ ගැන ફોකස් කරයි ගියාම ලෝකේ අපි දිහා බලන්න ඕනේ වෙනස් විදිහට බ්‍රෑන්ඩ් එකක් මොකද හේතුව මේගොල්ලෝ හරි දක්ෂව ඉක්මනින් දැන් ප්‍රෙසිඩන්ට් ආයලා මාස කිහිපයයි ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් හදලා කිව්වම ඒක විශාල කතාවක් ඒතර. ඒක ලොකු මැසේජ් එකක් ලංකාවේ ලෝකෙටයි මේක අපි ફોකස් කරලා මේක වෙනස් කරනවා කියලා. මොකද මිනිස්සු හරි දුක් විඳිනවනේ මේ රටේ. හැබැයි ඉන්දියාවෙත් ඔය වගේම එකක් මෝදි ආපු ගමන්ම කරා. වෙනසක් ඔබට මතකද? ඔව්. ඔක්කොම ආර්ථිකය හසුරවන කට්ටියට එන්න කියලා ලොකු වෙනසක් කරා. ඔව්. නමුත් ඒක සාර්ථකද දැන් ඉන්දියාවේ? මේමයි ඉන්දියාව ඉතාමත්ම සාර්ථකයි. මොකද මෝඩිගේ යටතේ ඉන්දියාවේ ලැබපු දැනුම එතකොට මම කලින් ඒක බුදුවන කිව්වා. ගවර්න්මන්ට් එකක් කියන්නේ thinking unit එකක්. රටේ ඉකොනොමි හදන්නේ කෝපරේට් ප්‍රයිවට් සෙක්ටර් එක තමයි. එතකොට think tank එක තමයි අත්‍තරම ගත්තොත් ගවර්න්මන්ට් එක. රයිට්. එතකොට ප්‍රයිවට් සෙක්ටර් තමයි මේ එන්ජින් එකක් හදලා ඔන්ටර්ප්‍රෝනර් හදලා ස්ටාර්ට්අප් හදලා ගෙනියන්න ඕන රට. ඉතින් අපි ඒගොල්ලෝ එන්ගේජ් නොකර ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකෙන් ඒගොල්ලෝ කිය අපි දන්නේ නැහැ මොකද කියලා. අපි ඒගොල්ලෝ ඔක්කොම ගෙනල්ලා ඒගොල්ලෝගේ ඉන්පුට් අරන් මේක ෆයිනල් හැදුවොත් තමයි මේ රටට අපිට ඒ ගමන යන්න පුළුවන්. මොකද මං කියන්නේ මයික්‍රෝ ස්මෝල් මීඩියම් ලාර්ජ් එන්ටර්ප්‍රයිස් කියන්නේ ප්‍රයිවට් සෙක්ටර්. ගවර්න්මන්ට් කියන්නේ ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිස් තියෙනවා. දැන් චතුර බලමු ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිස් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකයි more than 1% GDP loss එකක් තියෙනවා රටේ. ඒ තුනෙන් විතරක්. ඒතර ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිස් තුනක් එච්චර GDP loss එක රටට හදනවා නම් අපි ඒක රිවර්ස් කරන්න ඕනේ නේද? ඉතින් මම කියපු ක්ලස්ටර් ස්ට්‍රැටජි හදන්නද අපි කොහොමද එතනට යන්නේ? තුනක් more than 1% GDP එක ඊට් කරනවා රටේ. එතකොට මෙතන අපි ඉතාමත් ඉක්මනින් ඇටෙන්ෂන් දීලා ඒ ලොසස් නැති කරලා ප්‍රොෆිටබිලිටි අරගෙන පුළුවන් ආයතන GDP එක ලොස් එකක් ඇති කරනවා නම් අපි මේක කරන්න අවශ්‍ය දෙයක් කියලා මම දකින්නේ. මොකද මේක මගේ එක්ස්පීරියන්ස් එක. මම දැක්ක මේ චේන්ජ් එක අපි 10% GDP වැඩි කරා ඩුබායි වල අවුරුදු 10ක් ඇතුළත මේ මොඩල් එක හදලා මේක මම ගෙනල්ලා කඩලා ලෝකලයිස් කරලා තියෙන්නේ ඒක තින්කින් එකක් දැක්මක් මොඩල් එකක්. බට් ඕගොල්ලන්ටයි අපේ රටේ ඔක්කොටමයි අයිති ඒකේ ඉන්පුට් එක. ඒකයි මම කියන්නේ. මේක මේ විශේෂයෙන් අපේ අලුත් ජනාධිපතිතුමත් එක්ක මම හිතන්නේ ඉතාමත් සූක්ෂමව කරන්න පුළුවන් වැඩක් කියලා මම දකිනවා. හොඳයි අද බෙහෙන්ම ස්තුතියි ඔබතුමා සම්බන්ධ වුණාට අපිත් එක්ක ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහත්මයා බොහොම උනන්දුවකින් රට ගැන කතා කරා. ඉතින් රට හදන්න ඕන විදිහ ගැන ඉතින් දැනුම බොහෝ දෙනා ඉදිරිපත් කරනවා, බොහෝ තර්ක ඉදිරිපත් කරනවා, බොහෝ යෝජනා ඉදිරිපත් කරනවා. ඉතින් මේක සමාජයට දුන්නන් පස්සේ සමාජයේ බොහෝ දෙනෙක් අපිත් එක්ක ටෝක් චතුර බලන බොහෝ පිරිසක් ඉන්නවා. ඔබ විවිධ ශේෂ්ත්‍රයන් තුළ ඉන්න. නමුත් මේ සම්බන්ධයෙන් ගොඩක් ජාතික ප්‍රතිපත්තියක් නෑ කිය කාලයක් තිස්සේ කියන. නමුත් ඒක කොහොමද හැදෙන්න ඕන, ලෝකෙ හැදිලා තියෙන්නේ කොහොමද කියලා සමහරට අධ්‍යයනය නොකරන කෙනෙක් නම් හොඳ අවස්ථාවක් තියෙනවා. මේ ඩුබායි සංවර්ධනය කරා ගියේ කොහොමද, ඒ සඳහා ගමන් කළේ කොහොමද කියලා දැනගන්න එතුමා ඒ වෙනුවෙන් අපකප වෙලා වැඩ කරපු කෙනෙක් ඉඳලා ස්තුති සම්බන්ධ වුණාට දවසේ. චතුර thank you very much.